Hallelujah. දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. Hallelujah. අපි උන්වහන්සේගේ අභියස නැගී සිටමින් අපි උන්වහන්සේට නමස්කාර කරන පිණිස ගීතාවලිය 117න් මම ඔබට මඟ පෙන්වන්න කැමැති. ප්‍රශංසා කිරීමට ආරාධනාව. සියලු ජාතීනි ස්වාමින්ට ප්‍රශංසා කරව. සියලු මනුෂ්‍ය වර්ගයනි උන්වහන්සේ වර්ණනා කරව. මක් නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය. ස්වාමින්ගේ සැබෑකම සදා කාලයට පවත්නේය. ස්වාමින්ට ප්‍රශංසා කරව. හාලෙලූයා. ස්තුති වේවා. අපි උන්වහන්සේගේ අභිමුඛයට ආවේ උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. අපි ආවේ උන්වහන්සේගේ වචනය ගැන දැනගන්න. උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න. හාලෙලූයා. ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා. මගේ පෙම්බර පියාණෙනි යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතට මේ ශුද්ධාත්ම පාසල බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී මේ ඔබ වහන්සේගේ බලයෙන් නාලේපෙන් පුරවලා තියෙන නිසා ස්තුති කියනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී මේ හැම හිස් පුටුවක්ම පුරවන දෙවියන් වහන්සේ නිසා ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ට අද වචනය තුලින් එළිදරව් වෙන්න ස්වාමිනී. ඔවුන්ගේ ආත්මික කන් විවර කරන්න ස්වාමිනී. ශුද්ධාත්මයාණෙනි ඔබ වහන්සේ මඟ පෙන්වන්න ස්වාමිනී. ඔබ වහන්සේට ස්වාමිනී වචනය ගෙනෙන ඔබ වහන්සේගේ දාසයා බාර කරනවා ස්වාමිනී. ඔහුගේ දිවතොල් මුඛය ඔබ වහන්සේ ආලේප කරන්න ස්වාමිනී. ඔබ වහන්සේ ඔහුගේ ආලේපය ඔහු තුලින් ගලන්න සලසන්න ස්වාමිනී. ඔබගේ වචනය ස්වාමිනී දෙමුහත් කඩුවක් ස්වාමිනී. ඒ වචනය ස්වාමිනී බලය තියෙනවා ස්වාමිනී. ඒ වචනය ගැන දැනගැන්ම තියෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ තුල දැනගැන්ම තුල ස්වාමිනී. ඔබගේ වචනේ දැනගැන්ම තුල ඔබගේ දරුවන් ජය ගන්න යනවා ස්වාමිනී. ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ අප ජයග්‍රාහික කරලා තියෙන නිසා. හලෙලූයා. ශුද්ධාත්මයාණෙනි මේ ශුද්ධාත්ම පාසල මුළුමනින් ඔබ වහන්සේට බාරයි. පටන් ගැනීමේ සිට අවසානයේ තෙක් ක්‍රියා කළ මැනව ස්වාමිනී. එන්නව හැම කෙනෙක් බාරයි ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී මේ තුල ක්‍රියා කරන්න. ශුද්ධාත්මයාණෙනි ඔබ වහන්සේට මුළුමනින්ම බාරයි කැපයි. යේසුස් වහන්සේගේ නාමයෙන්.
ස්තුතියි ස්වාමිනී. ඔබයි ස්වාමිනී අපේ ජීවිතේ එළිය ස්වාමිනී. ඔබ ආදා පටන් අපේ ජීවිතේ එළිය වුණා ස්වාමිනී. ඔබගේ වචනය ඇසුවදා පටන් ස්වාමිනී අපේ හදවත් වෙනස් වුණා ස්වාමිනී. පාපෙන් පිරි ජීවිත වෙනස් වුණා ස්වාමිනී. ඔබගේ ගැලවීමට ස්තුතියි ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලුයා. ඔබගේ වචනය මගේ පාදවලට පහනක් ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී. උන්වහන්සේට ඔබ ස්තුති කරන්න. උන්වහන්සේ ඔබට දීලා තියෙන ගැලවීම නිසා. ඔබට ගැලවීම ලැබුණ නිසායි අද මෙතන සිටින්නේ. ඔබට ගැලවීමත් සමග සියලු දේ උන්වහන්සේ දීලා තියෙනවා. හලෙලුයා. ස්තුති වේවා ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ ලෝකයට එව්වේ ඔබවත් මාවත් පාපයෙන් මුදව ගන්න. අපේ ජීවිතවලට උන්වහන්සේගේ ආලෝකය දෙන්න. අපිට සදාකාල උරුමය උරුම කර දෙන්න. හලෙලුයා. අපෝ රාජකීය පූජකයන් කරලා තියෙනවා. උන්වහන්සේගේ තෝරාගත්ත සෙනගක් කරලා තියෙනවා. ඒ යේසුස් වහන්සේ ඒ අපේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල හැසිරීමෙන් අපෝ මුදනු ලැබුවේ රන් රිදී වැනි දි รา යන දේවල් වලින් නොවේ. බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ යේසුස් වහන්සේගේ මානගේ වලින්. උන්වහන්සේට කියන්න ජේසුනී ඔබ වහන්සේට මං ආදරේ. මං ඔබ වහන්සේට ආදරේ ස්වාමිනී. මන්ද ස්වාමිනී මේ ලෝකයේ කිසිම කෙනෙක් මම වෙනුවෙන් ජීවිතය දෙන්න තරම් මට ප්‍රේම කළේ නෑ ස්වාමිනී. මං ඔබට ආදරේ ස්වාමිනී. මන්ද ස්වාමිනී මම නෙවෙයි ඔබ වහන්සේව තෝරගත්තේ. ඔබ වහන්සේ මාව තෝරාගත්තේ. ඔබට ස්තුතියි ස්වාමිනී. කුරුසියක එදා මගේ පාප දරා මුළු දිවිය පුදා එවිදු සමිදා පූජාවක් වෙලා සිරුරම කැඩිලා විඳි වේදනා දරන්න බෑ. ජේසුනි මං ආදරේ
ආදරේ ස්වාමිනී. මන්ද ස්වාමිනී. ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවටත් වඩා ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපි ගැන කොච්චර සලකන දෙවි කෙනෙක්ද ස්වාමිනී. අපි අපේ දරුවන් ගැන සලකනවටත් වඩා ඔබ වහන්සේ අපේ දරුවන් ගැන සලකනවා ස්වාමිනී. ඔබට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ පුදුම දෙවි කෙනෙක් ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනී. අපි ඔබ වහන්සේට ප්‍රේම කරනවා ස්වාමිනී. ඒ නිසායි ස්වාමිනී අද ඔබගේ වචනය අසන්න ඔබ වහන්සේ අපව මේ ස්ථානයට ගෙනාවේ ස්වාමිනී. ඔබ වහන්සේ අපට ප්‍රේම කරන නිසායි ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. අපේ කිසි හොඳක් ධර්මිෂ්ඨකමක් නැහැ. නමුත් ඔබ වහන්සේගේම ලේ වලින් අපව මිලේට අරගෙන අද ඔබ වහන්සේ අපව ධර්මිෂ්ඨ කරලා තියෙන නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේට නැවත බාර වෙනවා ස්වාමිනී. මේ ශුද්ධාත්ම පාසල ඔබ වහන්සේ කැමතිසේ ඉදිරියට ගෙන ගිය මනව ශුද්ධාත්මයාණනි මඟ පෙන්වන්න ඔබගේ දාසයට ස්වාමිනී. ඔබගේ දාසයට මුළුමනින්ම බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. තව එකපාරක් අපි යේසුනි මං ආදරේ කියලා ගායනා කරමු. මුළු හදවතින්ම අපි ගායනා කරමු මේ මොහොත. සභාවකේ පුළුවන් නම් ඇස් දෙක වසා ගන්න. අත් දෙක ඔසවන්න. ඔසවලා ඔබ හදවතින්ම කියන ස්වාමීන් වහන්සේ ඔබ කොච්චර ප්‍රේම කරනවද? ඔබ කොච්චර ආදරේද කියලා කියන්නේ. ඒට හේතුව උන්වහන්සේ ඔබ කසල ගොඩෙන් ඔසවලා තිබෙනවා. ඒට හේතුව අපි අන්ධකාරයේ සිටිද්දී මේ සහෝදරිය කිව්වා වගේ උන්වහන්සේගේ විස්මපත් ආලෝකයට ඔබ කැදවාගෙන තිබෙනවා. අන්න ඒ නිසා අපි ස්වාමීන් වහන්සේලා ආදරේ කියලා අපි ගායනා කරන්න යනවා. හදවතින්ම අපි ගායනා කරමු මේ මොහොතේ. හදවතින්ම අපි ගායනා කරමු. ඇස් දෙක වහගන්න ඔබගේ අත් දෙක ඔසව ගන්න. ස්වාමීන් වහන්සේ සත්‍ය වශයෙන්ම ඔබට ප්‍රේම කරනවා. ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. අද ස්වාමීන් වහන්සේ ඔබගේ උන්වහන්සේගේ ආශ්චර්යමත් දේ දකින්න පිණිස ඔබගේ ඇස් විවෘත කරන්නට යනවා. ආශ්චර්යමත් දේ දකින්න පිණිස ඔබ වාසනාවන්ත සෙනගක් වෙන්න යනවා. ඔබගේ අසල්වැසිරක් දීලා කියන්නේ ඔබ දකින ආශ්චර්යමත් දේ මමත් දකින්න ඕනි කියලා හොඳට අත දීලා කරුණාකරලා දේව අභිමුඛ වාඩි වෙන්න බලන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. පළමුවෙන්ම මම දෙවියන් වහන්සේට ස්තුති වෙනවා. ඒ වගේම අපගේ ආදරණීය සභාපාලකතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සභාවට මම ස්තුතිවන්ත වෙනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසායි. ආමෙන්. ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේට ආදරේද? අපි දැන් ගායනා කෙරුවා. හරි බොහොම හොඳයි. කරුණාකරලා පොඩි උදව්වක් කරන්න. ඔබ පිටිපස්සේ ওই හිස් පුට්ටි කොක්කොම පුරවන්න බලන්න ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා. හිස් තියන්න එපා. දෙවියන් වහන්සේගේ සභාව හිස් නෑ. ආමෙන්. දෙවියන් වහන්සේගේ සභාව හිස් තියන්න එපා. කරුණාකරලා එන්න ඉදිරියට. මේ ඉස්සරහා පෙළේ තියෙනවා එන්න ඉදිරියට. අද මම ඔබට උගන්වන්නට යන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබුවා වූ පණිවිඩය නම් ක්‍රිස්තියානිකාරයෙක් වන මම දෙවියන් වහන්සේගේ බලය කොයි විදිහටද පාවිච්චි කරන්නේ.
ආමේන්. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් හැටියට මං කොහොමද දෙවියන් වහන්සේගේ බලය පාවිච්චි කරන්නේ? මං ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ රැකියාව කරන ස්ථානයේ අපි හිතමු ඔබ සුපර්වයිසර් කෙනෙක් කියලා. ඔබගේ යටතේ ඔබට දෙනවා බාර කරනවා 10 දෙනෙක්ව බලා ගන්න කියලා. ඔබගේ යටතට බාර දෙනවා, අතට බාර දෙනවා. එතනදී ඔබට ලොකු ආධිපත්‍යයක් ලැබෙනවා. දන්නවා අය ආමෙන් කියන්න බලන්න. ඔබගේ යටතට දෙන සේවකයන් වෙනුවෙන් ඔබට යම්කිසි ආධිපත්‍යයක් දෙනවා. හරිද? මං වැරදිද? දන්න අය ආමෙන් කියන්නේ එහෙනම්. ආමෙන්. මොකද මං තනියෙන් කතා කරන්නේ නැහැ. මං ඔබවත් අවදි කරලා තියාගන්න ඕන නිසා තමයි මම ප්‍රශ්න අහන්නේ. හරි? ඒ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන්ට ක්‍රිස්තුස් වහන්සේ දෙනවා උන්වහන්සේගේ ආධිපත්‍යය. උන්වහන්සේගේ බලය දෙනවා. මම දෙපැත්තම කතා කරනවා, යහපත් පැත්තත් කතා කරනවා, අපගේ ජීවිතයේ අයහපත් පැත්තත් කතා කරනවා. දෙකම කතා කරලා අයහපත් පැත්තෙන් නැවත වතාවක් ඔබව ඒ ශුද්ධ වූ ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට කීකරු වෙන පරිදි ඔබව කැඳවන්නට යනවා. ආමේන්. අයහපත් දෙයින් අපි යහපතට පරිවර්තනය වෙන්න යනවා. අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී වැරදි සිදු වෙනවා. වැරදිද මම හරිද? ජීවිතයේ අපි ගොඩනගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනැගින ජීවිතය තමයි සම්පූර්ණත්වයට පැමිණෙන්න යන්නේ. අපි පෙරලමු බයිබල් වලට. පුළුවන් නම් මට උදව් කරන්න ඕගොල්ලෝ. යොහාන් සුවිශේෂයේ යොහාන් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. 12 වෙනි වගන්තිය. යොහාන් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. නැවත වතාවක් කියනවා යොහාන් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. මේක ඊ타ත්ම බලවත් ඔබයි මායි ආදරය කරන වචනයක්. ඔබයි මායි ඇලුම් කරන වචනයක් මේක. නමුත් අපි බලමු ස්වාමින් වහන්සේගේ බලය ඔබගේ ජීවිතයේ කොහොමද රඳා පවතින්න යන්නේ කියලා. යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද එපමණ දෙනාට උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. උන්වහන්සේ බලය දුන්සේක. මේ බලය කියලා කිව්වේ උන්වහන්සේ තුල තිබුණා වූ ආධිපත්‍යය ඔබටයි මටයි උන්වහන්සේ දුන්නා. ආමෙන්. උන්වහන්සේගේ තිබුණා වූ හැම බලයක්ම ඔබටයි මටයි දුන්නා. ඒට හේතුව තමයි උන්වහන්සේ අපව තෝරගත්තේ අපි දාසකමේ සිටියේදී. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 15 වෙනි වගන්තිය දාන්න. එතකොට අපිට තේරෙන්න යනවා 15 වෙනි වගන්තිය. 15 වෙනි වගන්තිය කියවෙනවා මක්නිසාද නුඹලා බය උපදවන කමේ දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. ඒකම තියන්න පොඩ්ඩක්. ඒකම තියන්න. දාසකමේ ආත්මය මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත මතක තියාගන්න මේක. මේක හයිලයිට් කරගන්න. නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එතකොට ඔබ යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් එපමණ දෙනාට මේ දාසකමේ ආත්මය නැවත එන්න යන්නේ නැහැ. ඔබ ලබන්න යන්නේ නැහැ මේ දාසකමේ ආත්මය. එහෙයින් අපි අබ්බා පියාණනි කියා 16. එහෙයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා, ඔබ තවත් දාසකමේ දරුවෙක් නෙමෙයි කියලා දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේම සාක්ෂි දරන ඔබයි මායි වෙනුවෙන්.
ආමෙන්. ආත්මයන් වහන්සේම සාක්ෂි දරන ඔබයි මායි වෙනුවට. මොන වගේ කරුණාවන්ත දෙවි කෙනෙක්ද? මොන වගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේවද අපි නම දින්නේ මේ අවස්ථාවේ. අපේ දාසකමේ ආත්මය ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුවා. දාසකම වහල්කම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුවා. නමුත් දැන් ඔබ නිදහස්කමේ සිටිනා වූ ක්‍රිස්තියානි දරුවෙක්. ආමෙන්. එතකොට දැන් ඔබ මම ඔබගෙන් අහුව ප්‍රශ්නේ මොකද්ද? ඔබගේ යටතට යම් සෙනගක් දුන්නොත් පාලනය කරන්න අපි කොයි විදිහට පාලනය කරන්නේ? සමහරලාට අපි පරුස වෙනවා. හරිද මම කියනවා. සැර පරුස වෙනවා. කේන්ති ගන්නවා සමහර අවස්ථාවලදී. බැන වදිනවා. ඉහළ අයට ගිහිල්ලා ඔවුන් ගැන කම්ප්ලේන් කරනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මතක තියාගන්න ක්‍රිස්තියානි කාර්යයක් වන ඔබයි මායි මේ දේවල් කිරීමෙන් නැවත වතාවක් රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියට පරිවර්තනය වෙන්න යනවා. මොකද්ද? දාසකමේ අපි වහලෙක් වෙන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ කිට කියන්නේ ප්‍රේමයයි කියලා. උන්වහන්සේට කියන්නේ ප්‍රේමයයි කියලා. අපි එහෙමනම් උන්වහන්සේගේ ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ දරුවන්. ආමෙන්. හලෝ. සමහරු ඉගෙන ගන්නවා කියලා මට පේනවා අත උස්සන්න බෑ ඉගෙන ගන්නවායි කියන අය. ආමෙන්. එතකොට ගලාති 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. අද බයිබල් පද පොඩ්ඩක් අපි පෙරලන්න යනවා. හරි ආසයි මම නම් බයිබලේ පෙරලන්න. ඔබ ආසද දන්නේ නැහැ. ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. මේ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් ඡායට උන්වහන්සේ මොනවද කියන්නේ? පුත්‍රකමේ ආත්මය පුත්‍රයන් වහන්සේගේ හරිද දැම්මද? තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනි කියා අඬ ගසන්නේ ගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ හරිද කොහොම හරි පුත්‍රකමේ ආත්මය ලැබෙනවා කියලා තියෙනවද? ගලාති 4:6 තියෙනවනේ? නුඹලා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තෝය. මම මේ කතා කරන්නේ තාම යොහාන් 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියත් එක්ක සංසන්දනය කරලා. එතකොට ගලාති 3:26 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන ඔබ උන්වහන්සේගේ දරුවන් වෙන්න යනවා කියලා. හරි? දරුවන් වෙන්න යනවා. දැන් ඔබ ඔක්කොම හොඳයි. මේ වටපිටාව දැන් ඔක්කොම හොඳයි. නමුත් අපිට වර්ධන ස්ථාන තියෙනවා. අපි මේවා හදා ගන්න ඕනේ. ආමෙන්. අපි ගායනාවක් කරනවා වැටි වැටි මා යනවා මේ ජීවන ගමනේ. වැටි වැටි අපි යනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අපිව ඉන්නව නැගිටවන්න. ආමෙන්. මතක තියාගන්න නැගිටවන්න හිටියා කියලා හොද මොකද හොද ඇහෙන්න කියන්න ඕනේ. හොද අයියෝ ඇහෙන්නේ නැහනේ. මඩේ දාන්න හොඳ නෑ. හරි? එතකොට පුත්‍රකමේ ආත්මය ලබා ගත්තා කියලා අපි කියනවා. යොහාන් පොතේ ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය ගලාති 3:26 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ දරුවෝ වුණා කියලා. යොහාන් 15:16 හරිද? යොහාන් 15:16 කටපාඩම් අයත් උස්සන්න බලන්න. ඔබගේ පාලකතුමා ඉතාමත් සන්තෝෂ වේවි ඔබ මේව කටපාඩමින් දන්නවකම. කවුරු එක්කෙනෙක් කියන්න බලන්න මට. කවුරු එක්කෙනෙක් කියන්න බලන්න. යොහාන් 15:16 දැන් කියන්න කටපාඩමේ. නුඹලා මා තෝරාගත්ත නොව මමයි නුඹලා තෝරා පත් කළේ මොනව කරන පිණිසද? ඵල දරන පිණිස. නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගේ නුඹලා කොයි දෙයක් ඉල්ල නමුත් නුඹලාට දෙන පිණිස. අයියෝ පාස්ටර් එතකොට වා කියයි මේ ක්‍රිස්තුස් වහන්සේ අපිව තෝරගත්තේ කියලා. මමනේ සභාවට ආවේ. ක්‍රිස්තුස් වහන්සේ ආවේ නෑනේ මා සමග. මමයිනේ ආවේ. කියලා ඔබ කියන්න පුළුවන්. මාව එක්කන් ආවේ අර සිස්ටර්නේ හේමා සිස්ටර් හේමානේ සිස්ටර් මාල්නීනේ සිස්ටර් ගීතානේ කවුරු හරි කියන්න පුළුවන් ඔබට මාව එක්කන් ආවේ මේ අයනේ. කියලා ඔබට කියන්න සමහර අවස්ථාවේදී පුළුවන් වෙනවා. නමුත්
බයිබලය කියනවා පේදුරුතුමාගේ පළවෙනි දේශනාවේදී ක්‍රියාපොතේදී ගැලවෙන්නා වූ සෙනග දවස්පතා දෙවියන් වහන්සේ සභාවට එකතු කරනවා කියලා. යොහාන් 6:44 කියනවා පියාණන් වහන්සේ මාය වූ පියාණන් වහන්සේ විසින් එවන කෙනෙකුට නැතුව වෙන කෙනෙකුට එන්න බෑ ක්‍රිස්තුස් වහන්සේ වෙතට කියලා. පියාණන් වහන්සේ විසින් දෙන කෙනා තමයි සභාවට එන්න යන්නේ. ආමෙන්. මම අද විශ්වාස කරනවා පියාණන් වහන්සේ තමයි ඔබ ඔක්කොම එක්රැස් කරලා තියෙන මේ ස්ථානයේ. හරි. එතකොට ඔයා කියයි දැන් කියයි කිව්ව මෙහෙම මමනේ ආවේ අරකයි මේකයි කියලා. හරිද? එතකොට වාගේ අම්මා තාත්තට කිව්වද කවුරු හරි ඔයාට උපදින්නේ මේ වගේ සද්දන්ත පුතෙක් කියලා? කිව්වද නෑ. අම්මා තාත්තා දැනන් හිටියද මේ වගේ සද්දන්තයක් ඉපදෙනවා කියලා? නෑ. දැනන් හිටියේ නෑ. මේ ලෝකේ එළිය ලැබුවට පස්සේ තමයි දැනගත්තේ මෙන්න මගේ පුතා කියලා. හරිද වැරදිද? එහෙමනම් දෙවියන් වහන්සේ දැනන් සිටියා ඔබව දෙවියන් වහන්සේ මවගේ ගර්භයේ සාදන්න කලින්. ආමෙන්. ගර්භයේ සාදන්න කලින් උන්වහන්සේ ඔබව දැනන් හිටියා. යෙරමියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. 5 වෙනි වගන්තිය කියනවා ගර්භයේ සාදන්න කලින් මං ඔබව ඇඳගෙන හිටියා කියලා. යසාය 49:1 කියනවා කුසේ පටන් මං ඔබව කැඳවලා තියනවා කියලා. කුසේ පටන් ඔබව කැඳවා තිබෙන්නේ. ඒ තැනන් වහන්සේ තමයි හරි කාලයේදී හරි වෙලාවේදී ඔබට අවස්ථාවක් දුන්නේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න ස්වාමින් වහන්සේ හැටියට. ආමෙන්. පැහැදිලිද කියන දේ? පැහැදිලි කියන අත උස්සන්න බලන්න. නැත්තම් මට බයයි ඔබට නිින්දයි කියලා. එහෙනම් ඔබ නෙමෙයි මාව තෝරගත්තේ. දෙවියන් වහන්සේ තමයි ඔබව තෝරගත්තේ. උන්වහන්සේ තෝරගත්තේ ඔබ මව් කුසේ සාදන්න කලින්. අම්මා තාත්තවත් දන්නේ නැහැ මොන වගේ කෙනෙක්ද මේ ලෝකෙට බිහි වෙන්න යන්නේ කියලා. මතක තියාගන්න නම දෙන්නේ පියාණන් වහන්සේ. ආමෙන්. නම දුන්නෙත් ස්වාමින් වහන්සේ ඔබට. එහෙමනම් අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට දෙවියන් වහන්සේ කැමැත්ත කළ යුතුයි මේ පෘථිවි තලයේ. ආමෙන්. අපි මේ එකතු වෙලා මේ UAE රාජ්‍යය සොලවමු. හලෙලූයා. සොලවන්න පුළුවන්. ලක්ෂ 2ක් 3ක් විතර මේ UAE රාජ්‍යයේ ඉන්නවා. අපිට 2000යි එකතු වෙන්නේ. 3000යි අපිට එකතු වෙන්නේ. අපිට පුළුවන් ඒ සෙනඟට සේවය කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. මං එන්නම් ඒ ස්ථානට ඔබව ගෙනියන්නම්. තාම අපි මේ සාරාංශයේ ඉන්නේ. ගර්භයේ සාදන්න සලින් අපව උන්වහන්සේ තෝරගත්තා. දැන් එනවා මම ප්‍රශ්නයට. දැන් ඔබව තෝරගත්ත කියලා අපි හිතමු සභාවේ වැඩි මහල්ලෙක් හැටියට පත් කෙරුවා. උපස්ථායකයෙක් හැටියට පත් කෙරුවා. යම් පොඩි සේවයක් ඔබට දෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. මේ සේවයේදී අපි හැමතිස්සෙම කරන්න ඕනේ මිනිස්යන්ව ගොඩනගන්නටයි. මිනිස්යන්ව ගොඩනගන්න ඕනේ මේ සේවයේදී. ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ මොන වැටියට තව මිනිස්සෙක් ගොඩනගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ මොනවද කරුවේ? හැමතිස්සෙම මිනිස්සයව ඔසවලා තිබ්බා. හා නැද්ද? එසෙවද නැද්ද? හැමතිස්සෙම මිනිස්සයව එසෙව්වා. ඔබයි මායි මොනවද කරන්න ඕනේ? මිනිස්සයව ඔසවන්න ඕනේ, ගොඩනගන්න ඕනේ. ගොඩනගන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපෙට ඉස්සල්ලාම අපි මාරු වෙන්න ඕනේ. අපි තාත්තා කරන දේ අපි හිතමු යහපත් තාත්තා ගැන. අපේ යහපත් තාත්තා කරන දේ අපි කරනවා නේද සාමාන්‍යයෙන්? අපි සාමාන්‍යයෙන් කරන අපේ ක්‍රිස්තුස් වහන්සේ යහපත් දේ කරන නිසා අපිත් හැමතිස්සෙම යහපත් දේ කරමින් සිටින්න ඕනේ. ආමෙන්. 2 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය 2 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මනුස්සයන්ව ගොඩනගන්න අවශ්‍යයි. සිස්ටර් ඕල්ගා එයා දානකම ඔයාලට පුළුවන් නම් මයික් එක අරන් මට උදව් කරන්න.
එයා දැම්ම. මේ නිසා බිඳ හෙලීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමින් වහන්සේ මට දුන් මොකද්ද? බලය. අපේ මාතෘකාව මොකද්ද? බලය. යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය නැත්නම් ආධිපත්‍ය අපිට දුන්නා. දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිට විට සැරකම පාවිච්චි නොකරන පිණිස. සැරකම පාවිච්චි කරන්නේ නැහැ. මුරුදුකමින් මම ඔබට සේවය කරන්නට යන්නේ. ආමෙන්. මුරුදුකමින් සේවය කරන්නට යන්නේ. මුරුදුකම ළඟින් එක්කනට කියන අපි මුරුදුකමින් මම සේවය කරන්නට යන්නේ කියලා. 10 13 කියන්නද? 13 10. ඒකම වගන්තිය තමයි ඒක. එකම වගන්තිය ඒක 13 2 කොරින්ති 10:8යි 2 කොරින්ති 13:10යි දෙකම එක වගන්තිය. මුරුදුකමින් තමයි අපි සේවය කරන්නට යන්නේ කියන්නේ. 13:10. මේ නිසා බිඳ හෙලීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමින් වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවීමි. මම මේ දේවල් ලියා එව්වා. මා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන විට 13:10 පුතා. 13:10ද? මං සැරකම පාවිච්චි කරන්න යන්නේ නැහැ. මට සෙනගක්ව බාර දුන්නා නම් මං ඒ අයව මුරුදුකමින් බලා ගන්නට යනවා. මේකෙන් කරන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේව ඔබගේ ජීවිතේ ඔසවනවා. ආමෙන්. ඔබ අන්න බලය පාවිච්චි කරනවා. යහපත් විදිහට ඔබ ඒ බලය පාවිච්චි කරනවා. යහපත් විදිහට අපි බලය පාවිච්චි කරමු. එවිට මං කිව්වා වගේ UAE රාජ්‍යයම අපිට එක්රාසි කරන්න පුළුවන්. අපිට මේ එම්බසි එකක් ඕන වෙන්නේ නැහැ එතකොට. ආමෙන්. ඇයි ඔක්කොම යහපත් සෙනගක්. ආමෙන්. කාටවත් වෛර කරන්න යන්නේ නැහැ එතකොට. කාටවත් ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ. කාගේවත් බෙලි කපන්න යන්නේ නැහැ. කාටවත් විරුද්ධව කේලම් කියන්න යන්නේ නැහැ. අපි සත්‍ය කතා කරන දරුවන් වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ හැමතිස්සෙම සත්‍ය කතා කරන්න ඕනේ. මගේ බයිබලයේ කියන යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය වාක්‍යානෝ කියන්නේ දෙවියන් වහන්සේටයි කියලා. වාක්‍යානෝ පටන් ගන්න මේ සිට සිටසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටසේක. කියලා කියනවා. එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? ගොඩනගන්න ඕනේ මිනිස්යන්ව ක්‍රිස්තියානිකාරයෙක් හැටියට. ගොඩනගන්න ඕනේ. එතකොට මිනිස්යන්ව ගොඩනගන්න නම් ඔබටයි මටයි ඔයාගේ මගේ ජීවිතේ යම් දෙයක් අපි පෙන්වන්න අවශ්‍යයි. යම් දෙයක් අපි පෙන්වන්න අවශ්‍යයි. මොනවද අපි පෙන්වන්න ඕනේ? දාන්න මත්තේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. ඔයා එතකම් පෙරලා ගන්න 2 පේදුරු 1 පේදුරු 2:12. ඉගෙන ගන්නවා කියන යාමෙන් කියන්න බලන්න. දෙන්නේ තුන් දෙනෙක් හිටියත් මට ඇති. සමාරියේ ස්ත්‍රිය ගාවට විතරයි ක්‍රිස්තුස් වහන්සේගේ මුළු සමාරියම ආව අන්තිමට අපිට ඔයා වැඩක් නැහැ ක්‍රිස්තුස් වහන්සේ අපිට හම්බුණා කියලා කිව්වා. අපි දැන් ඔයා නිසා නෙමෙයි විශ්වාස කරන්නේ අපේ ඇස් දෙකෙන්ම දැක්ක නිසා අපි විශ්වාස කරනවා කියලා කිව්වා. කියලා බලන්න ගිහිල්ලා යොහන් 4 වෙනි පරිච්ඡේදයේ ගෙදර වැඩ. කියනද? එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. ආමෙන්. එතන ලස්සන කතාවක් කියනවා නුඹලාගේ ආලෝකය. නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. ආලෝකය කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට. අන්ධකාරයේ අපිට වැඩක් නැහැ. අන්ධකාරයට අපි ඇලුම් නොවි අපි දැන් ආලෝකයට ඇලුම් වෙලා තියෙන්නේ. ඒකයි අපි යම් පමණ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තෝද එපමණ දෙනාට උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්නා. ආමෙන්. එතකොට නුඹලාගේ එසේම මනුස්සයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරවයන්ට ඕනේ. පියාණන් වහන්සේටයි ගෞරවයන්ට ඕනේ. ඔයා තුලින් මොනවද පිළිසද? ගෞරව කරන පිළිස නුඹලාගේ ආලෝකය වුන් ඉදිරියේ බබලාවා. දාන්න 1 පීටර 2:12. 1 පේතස් 2:12 නුඹලා නපුර කරන්න ඕයයි අන්‍ය ජාති නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනා ලෙස පවත්වා පල්ලා.
ආමෙන්. තියන්නේ එක. නුඹලාගේ යහපත් ක්‍රියා නුඹලාට නපුර කරන්න ඕයයි අන්‍ය ජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක මොකද්ද අන්ලයින් කරගන්න යහපත් ක්‍රියා දැක කාගේද ඔබගේ මගේ යහපත් ක්‍රියා දකින්න අවශ්‍යයි. ආමෙන්. යහපත් ක්‍රියා දකින්න අවශ්‍යයි. අපි කතා කරනකොට අපි විනීතව කතා කරන්න අවශ්‍යයි. ආමෙන්. කවුද එන්නේ මං ගාවට? කවුරු එක්කෙනෙක් එන්න බෑනේ. දෙන්නෙක් ඕනේ මට. කවුරු එක්කෙනෙක් එන්න මං සරල සාමාන්‍යයෙන් මම මේ වගේ තමයි ඉගෙනවීම කරනකොට හරි ෆාස්ට් කෙනෙක්ම ගමුකෝ අපි ෆාස්ට් ලක්ෂණ. ඕමින්ද. දැන් මං කියනකොට එන්න ඕනේ මෙතනට. හරි. කවුරුවත් මේකට අමනාප වෙන්න එපා. මං ටිකක් මේ අපේ සිංහල කතා කරන්නේ අපේ කතාව හැසිරීම ඔබිරලස තියෙන්න ඕනි කියන එක මම පෙන්වන්න. ඔන්න හරිද මම මෙයාට දැන් කතා කරනවා මේ හැබැයි මෙයයි මායි අම්බ යාළුවෝ. හරිද හොඳ මිත්‍රයෝ දෙන්න දැන් මේ. දැන් මෙයාට මං ආරාධනාවක් දෙනවා මගේ ගෙදර පාටියකට. හරිද? මෙයා ඕගන් ගහනවා ගිටාර් ගහනවා මොන හරි දෙයක් කරනවා කොහමරි මෙයාට එන්න බැරුව යනවා. හරි? මෙයා දැන් මට නිදහසට කරුණ කියන්න යනවා මෙන්න මේ මම්මයි කතා කරන්නේ නැන්නේ එයා ඔහොම හිටපු දෙන් දැන් ඔන්න මං කතා කරනවා හරිද කවුරුත් වැරදිට හිතන්න එපා අඩෝ ලක්ෂා හරිද ඔබ මාර පොල්ලන්නේ තිබ්බේ මට හරිද මේ අඹ යාළුවෝ දෙන්න දැන් කතා කරන්නේ හරි අඩේ සෝරි බං ඉතින් එයා දන්නවා දැන් මොකද්ද තියපු පොල්ල කියලා ලනුව කියලා මට අසන්තත් ඉන්නවා දැන් අතන. හරි දැන් මෙයා গিitar ඕගන් ගේනවනේ දැන්. ඊට පස්සේ කියනවා මෙයා කියනවා දැන් මට හරි සෝරි මචං මං ඊළඟ සැරේ කොහොම හරි එන්නම්. හරිද? අනේ ඵලයන් බයි යන්න උඹලා මේ ඉන්න පැත්ත බලාගෙනවත් හුස්මවත් ගන්නෑ අපි. හරිද? දැන් මෙයා බිස්නස් වැඩකට දැන් හිර වෙලා ඉන්නේ. දැන් මම දැන් කියනවා මෙයාට උඹලා ඉන්න පැත්තවත් බලන්නේ නැත් බලලා හුස්මක්වත් ගන්නෑ. ඒ තරම් උඹලා වැඩක් නැහැ. මේ අඹ යාළුවට දැන් කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙයා මට කියනවා හරි බං ඉතින් ගණන් ගන්න එපා මේ මගේ ඔබ මං වෙනින් යාඥා කරන් සිස්ටර්ත් කියපන් මං වෙනින් යාඥා කරන්න කියලා මගේ මේ බිස්නස් එක මගේ අතර එන්න කියලා. ඔයා හිතනද මං යාඥා නොකර ඉන්නවා කියලා? ඔයා හිතනද මම මෙයා වෙනින් යාඥා නොකර ඉන්නවා කියලා? හලෝ තේරුම් ගියද කවුද මං කියන දේ? මේ දැන් අපි ගෙදරදී තියෙන්නේ දැන්. දැන් මෙයාට මං මෙහි වරෙන් කියලා කතා කරුවේ දැන්. ඇයි තීන කේන්තියට මං ගාව? හරිද? හොඳ වෙලාවට අසන්තත් හිටියා. නැත්තම් මං අනා ගන්නවා කියලා කතන්දර ඉවරයි දැන්. චර්ච් එකේදී දැන්. ලක්ෂණ එනවා දැන්. ෆාස්ට් ලක්ෂණ එනවා දැන්. දැන් අඩෝ නැහැ. ෆාස්ට් ලක්ෂණ පොඩ්ඩක් ඉන්නකෝ කියලා මම යනවා ළඟට. ඇයි සෙනගක් වට කරන් ඉන්නවා මෙතන. අපගේ යහපත් ක්‍රියා මොනවද? අපි සභාවට පෙන්වන්න ඕනේ. තේරුම් යනවද ඔබට? ඇවිල්ලා කියනවා එන්න බැරුව ගියේ මොකද? මොකද වැඩ සෙට් වුණාද? ඔව්වර ඔෆිස් එකේ අර මාර එක්කෙනෙක් හිටියා එන්න බැරුව ගියානේ. හරි කමන්නේ ඔබ තරහ නැහැනේ. ඔබ නෙමෙයි. ඔබ තරහ නැහැනේ. පිස්සුද? පිස්සුද කියලා? දැන් මොකද්ද මෙතනදී උනේ? මම ළඟට ගියා මෙයාගේ. ගිහිල්ලා මෙයාට මං කතා කරලා කිව්වේ එන්න බැරුව ගියයි ප්‍රශ්නයක් තිබ්බද මොකක් හරි. මං කෝල් කරුවා ආන්සර් කරුවේ නෑ. ඒවා මං දන්නවා ෂුවර් එකටම බිසි කියලා. එක උදාහරණයක් මේ දුන්නේ මං. එතකොට මෙයයි මායි කතා කරන සාකච්ඡාවේදී මෙයයි මායි කරන ගනුදෙනුව මිනිස්සු බලාගෙන ඉන්නකොට මිනිස්යන්ගේ ඇස් පිනවනවා. නපුර කරන අය පවා කතා කරන්නේ නැහැ නපුරු විදිහට. වෙනස් වෙන්න යනවා මිනිස්සු. මෙතනදී මොනවද අපි පෙන්නන්නේ? මම ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක්. මෙයා ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක්. කරලා බලන්න ගිහිල්ලා ගෙදර ගිහිල්ලා. එපිස පොතේ 4 මං හිතන්නේ 23ද කියනවා 23 මං හිතන කියනවා නුඹලගේ ඒ කතාව හැසිරීම ලස්සනට තියෙන්න ඕනේ කියලා. එපිස 4:23 නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද
දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මිනිසයා පැලඳ ගන්න ලෙස. අලුත් මිනිසයාව පැලඳ ගන්න ඕනේ. අලුත් මිනිසයාව පැලඳ කෙනාට තමයි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ. ආමෙන්. අනේ මට අද ආමෙන් එනවා මදි මොකෝ දන්නේ නැහැ. ගණන් ගිහිලාද කොහෙද? හා? මමත් උඩ පැනලා කවුද ඩෙස්මන් කවුද? අපේ ඩෙස්මන් සිල්වාගේ ලොකු සින්දුවක් කිව්වා නම් දඩ වඩ ගාලා ඔබත් නටනවා ෂුවර් එකට. යහපත් දේ ගෙදර අරන් යන්න. ආමෙන්. ඩෙස්මන් සිල්වා ගෙදර අරන් ගිහිල්ලා වැඩක් නැහැ. කොන්දේම වරු හැදෙනවා ඉක්මනටම. යහපත් ක්‍රිස්තුස් වහන්සේ වරන් ගෙදර යන්න. හාලෙලූයා. අපි මොනවද කරන්න ඕනේ? අපගේ යහපත් ක්‍රියා පෙන්වන්නට අවශ්‍යයි. ආමෙන්. එතකොට මේ දේ කරන්න ඔයාට අර කිව්වා වූ බලය අවශ්‍යයි. මේ කිව්වා වූ දේ කරන්න ඔයාට අර කියන බලය අවශ්‍යයි. මේ බලය නැතුව කිසි දෙයක් කරන්න බෑ. මොන බලයද? ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. ආමෙන්. මම දැන් මෙහෙමයි දැන් මම ලංකාව ගැන දන්නේ නැහනේ මං. මට දැන් ෆුජේර යන්න ඕනේ. නැත්තම් මේ සහජවලට යන්න ඕනේ. මම එන්නේ කොහෙන් ගිහිල්ලාද? අර නැෂනල් පේන්ට් එහෙ ගිහිල්ලා සහජවලුන් තියාගෙන එයාපෝට් පැත්තේ ඉඳලා ආපහු එතනට එන්නේ මං. දුර රවුමක් අරන් ගිහිල්ලා ඔබ එක තැනකට ගෙනත් දානවා මං. කොහෙ ගියත් ඔබ ඒ ස්ථානට ගෙනියන්ට යනවා මම. ආමෙන්. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අවශ්‍යයි ඔබට. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව කිසි දෙයක් සිද්ධ වෙන්න යන්නේ නැහැ. කොහෙද දෙන්නේ මේක? ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. ජෙරුසලමේද, ජුදයාවේද, සමාරියාවේද, ලෝකේ කොනක් නැර නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වෙනවා. සාක්ෂිකාරයෝ වෙන්න නම් වාගේ යහපත් හැසිරීම පෙන්වන්නට අවශ්‍යයි. ආමෙන්. යහපත් හැසිරීම තියෙනවද කියලා බලන්න. සෝදිසි කරලා බලන්න. ඔබගේ යහපත් හැසිරීම තියෙනවා නම් ඔබ වාසනාවන්ත සෙනගක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ ඒ දරුකමට ඔබින ක්‍රියාද ඔබ කරන්නේ. මම හරි අකමැති දෙයක් තමයි යාඥා කරනකොට අපේ අය යාඥා කරනවා මේක ඇවිල්ලා මේ යාඥාව දික් කරගන්න කරන දෙයක්. සිතින් කයෙන් වචනයෙන් ක්‍රියාවෙන් මොන දෙයක් කරොත් අනේ ස්වාමීනි සමාවෙන්න කියලා කියන්නේ මම ආයෙත් ඕකම කරන්න යනවා. ආයෙත් ගිහිල්ලා ඕකමයි කියන්නේ. ආශ්චර්යමත් දේ දකින්න පිණිස ස්වාමීනි මගේ ඇස් පහදන්න. ආමෙන්. සිතින් කයෙන් වචනයෙන් ක්‍රියාවෙන් ඔය කරන දේ මම දන්නවා ආපහු කරනවා ගිහිල්ලා. දවස් දෙකක් බොස් පඩිය දුන්නේ නැත්නම් එහෙම බොස් ඉඳලා ඉවරයි. හැබැයි මෙතන එනවා ඊට පස්සේ. කවන්නේ. ඔබ හොඳ දරුවෝ. ක්‍රියාපරේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්ති තමයි මම කියුවේ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අවශ්‍යයි වාගේ මගේ ජීවිතේට. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව කිසි දෙයක් කරන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ අපගේ ජීවිතේ ඉතාමත් අවශ්‍යයි. මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ තුන්වෙනි තනන් වහන්සේ. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. මේ තුන්වෙනි තනන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඉතාමත් අවශ්‍යයි. උන්වහන්සේ නැතුව එක මොහොතක්වත් ජීවත් වෙන්න එපා. උන්වහන්සේගේ හඬ අහන්න හැම මොහොතකම. උන්වහන්සේට කීකරු වෙන්න හැම මොහොතකම. මම දන්නේ මම අබුඩාබි වල නම් කියනවා උදේ නැගිටිනකොට මම සහජවලත් මේ කතාව යන්තම් කිව්වා. සහජවලත් මම යන්තම් මේක කිව්වා මේ උදේ පාන්දර අපි නැගිට්ටාම good morning darling කියලා ඉවරලා පවුල භාර්යාව හරි ස්වාමි පුරුෂයා හරි ඉඹලා එක පාට දුවන්නේ බාත් รู ම් එකට. ඇයි අර කටේ ගඳට. ගිහිල්ලා ඉතින් කරන ගාලා දාලා ඉවරලා ශුද්ධාත්මයන් වහන්සේ ස්තුතියි කියනවා නෑ. ශුද්ධාත්මයන් වහන්සේට කකුල් දෙක බීව දින පාස්නවිල් කියලා දෙනවනේ ඔබට. ස්තුතියි ශුද්ධාත්මයන් වහන්සේ මේ පාද දෙකෙන් මට යහපත කරන්න කරුණාව දෙන්න. මේ ඇස් දෙකෙන් යහපත් දේ දකින්න මට පෙන්වන්න යහපත් දේ පෙන්වන්න. තප්පර 30යි යන්නේ ওই දේ කරන්න. තප්පර 30යි යන්නේ ওই දේ කරන්න. මුළු දවසම ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. එහෙම නොවෙනවා නම් මගේ දේශනා කිරීම මම නවත්තනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය පාවිච්චි කරන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මම යන්නේ එක යහපත නොබලට. මම ගියාට පස්සේ තමයි ඔබ බලයෙන් සරසන කෙනා එන්නේ.
බලයෙන් සරසන කෙනා එන්නේ. සත්‍යතාවය කරා ගෙනියන්න කෙනෙක් එන්න යනවා. එයා තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. හලෝ? යම් පමණ දෙනෙක් නැත්තම් මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ ලැබූ කල අපිට බලය ලැබෙන්න යනවා. මේ බලය පාවිච්චි කරන්න අවශ්‍යයි. අපි බලමු ගෝලයන්ට දීපු බලය මොකද්ද කියලා. ඔන්න ඔතන තමයි දැන් මම එන්න යන පොයින්ට් එක. ගෝලයන්ට ලූක් 10:19 කිව්වා පුළුවන් නම් දාන්න මට. මතෙව් 10:7-8 මෙන්න ක්‍රිස්තුස් වහන්සේ දීපු බලය. ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට දීපු බලය. හරිද? ලූක් 10:19 බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්නටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වේල්ලායයි කීසේක. ආමෙන්. සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් නුඹලාගේ මුළු ශක්තිය මැඩපවත්වන්න සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්නටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. අපේ මාතෘකාව මොකද්ද? බලය. උන්වහන්සේ තුල තිබුණා වූ ආධිපත්‍යය ඔබට දුන්නා. මොනවා කරන්නද? සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන පිණිස. ආමෙන්. සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන පිණිස එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ග රාජ්‍යය ලියා තිබෙන නිසා ප්‍රීති වේල්ලා කියලා ක්‍රිස්තුස් වහන්සේ කියනවා. ජීවන පොතේ ඔබේ නම තියෙන්න යනවා. ආමෙන්. ජීවන පොතේ ඔබේ නම සඳහන් වෙන්න යනවා. එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? යහපත් ක්‍රියා කරන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ කියා දුන් දේ කරන්න අවශ්‍යයි. ඒකට මොනවා කරන්නද ඕනේ? මේ බලය අවශ්‍යයි. මේ බලය පාවිච්චි කරන්න ඕනේ. අපිට හරි ආසයි සභාවේදී යක්කු එලවන්න. නේද? යක්කු එලවන්න හරි ආසයි අපි. ඔබට වරද කරන සතුරා මිනිස්සයාට ප්‍රේම කරන්න ඔබට අකමැති. ඔබටයි මටයි බෑ. යක්කු එලවන්න ආසයි අපි. යක්කු එලවන්න ආසයි අපි. නමුත් ඔබට වැරදි කරන සහෝදරයාට සහෝදරියට බලන්න ප්‍රේම කරලා යකා නිකම්ම දුර වෙන්න යනවා. ඔබ දකින්නකොට යකා දුර වෙන්න යනවා. ඇයි? ඔබට දෙවියන් වහන්සේගේ බලය දී තිබෙනවා සතුරාට ප්‍රේම කරන්නට. හලෙලූයා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය ඔබ තුළ ක්‍රියා කරන්නේ. ඔබගේ තුළ ක්‍රියා කරන ආත්මය දකින්නකොට සාතන් දුවන්ට යනවා. සතුරාට ප්‍රේම කරන්න මේකට බලය පාවිච්චි කරන්නට. සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්නත් අපිට බලය දී තිබෙනවා. ඊට පස්සේ අපි කිව්වද මතෙව් 10 කිව්වද? මතෙව් 10 7 ඉඳලා 8 7 8 මතෙව් 10 7 සිට 8 දක්වා නුඹලා යමින් ස්වර්ග රාජ්‍යය ලං වී තිබේ කියා දේශනා කරපල්ලා. රෝගීන් සුව කරපල්ලා. මලවුන් නැගිටුවාපල්ලා. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරපල්ලා. යක්ෂයන් දුරු කරපල්ලා. නුඹලා නොමිලේ ලැබුහොය නොමිලේ දීපල්ලා. ඔන්න ක්‍රිස්තුස් වහන්සේ එක කොටසක් කිව්වා අපිට කරන්න. මෙතනදී කිව්ව ගෝලියෝ පාවිච්චි කරන්න කලින් මෙන්න මේ දේවල් කරලා හිටපල්ලා අනිත් දේවල් පස්සේ දෙන්න. ආමෙන්. ඔබට යමක් දුන්නොත් පොඩි දෙයක් දුන්නොත් ඔබ ඒ දේ හරියට පාවිච්චි කරන්න ඕනේ. ආමෙන්. හරියට පාවිච්චි කරුවොත් තමයි දැන් අපි හිතමු ඔබට අම්මා දෙනවා සල්ලි සීසන් එක ගන්න. මගේ දේවල් මම මේ කියන්නේ. බස් එක යන ඉස්කෝලේ යන කාලේ සීසන් එක ගන්න රුපියල් 15යි. සීසන් එක දෙනවා. සීසන් එක ගන්න සල්ලි දෙනවා. අපි කොල්ලෝ සෙට් එක මොනවද කරන්නේ? සීසන් එකෙන් සල්ලි සීසන් එක ගන්න කඩජෝරු කනවා. අපි දැන් බස් එක යන්න බෑ පයින් යන්න වෙන්නේ. පයින් ගෙදර ආවම රාය වේදා හවස් වෙලා ආවම ගෙදරින් කුටි කන්න ඕනේ. ආයි සල්ලි වලට දෙන්නෙත් නැහැ. හරි? මේ අපිට දීපු ඒ මුදල් අපි හරියට පාවිච්චි කරනපුරු නොකරපු නිසා අපි මොනවද වෙන්නේ? අපි වරදටපත් වෙලා අපි ගුටි කනවා පයින් යනවා. අපි මේ සීසන් එක අරගෙන හරියට පාවිච්චි කරනවා නම් අපිට දෙමව්පියොත් ගරු කරන්ට යනවා. මගේ කීකරු දරුවා කියලා. ආමෙන්. මේ සරල උදාහරණයක්. සරල උදාහරණයක් මගේ දෙයක් ඒක. ඔබ පොඩි දෙයක් කරලා බලන්න ඉස්සල්ලාම. ඔබ
පොඩි දෙයක් කරලා බලන්න, මොකක් හරි දෙයක් කරලා බලන්න. සුද්ධාත්මයන් වහන්සේගේ බලය පාවිච්චි කරලා ඔබට සාර්ථක වෙන්න යනවා. හලෙලූයා. අපි මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ ඒ දීපු බලය පාවිච්චි කරන්නේ නැතුව වැරදි විදිහට පාවිච්චි කරන්න යනවා. මගේ බලය පාවිච්චි කරන්න යනවා. මට දීලා තියෙන ඒ බලය මම තනියෙන් පාවිච්චි කරන්න යනවා. මන් දන්නේ මේ ඉංග්‍රීසි ඕඩිය අකුරු කීයක් තියෙනවද? 26ක්. ඕකෙන් ගොඩක් අකුරු තියෙන්නේ ගොඩක් නෙමෙයි 25ක්ම ඇද වෙලා ඇල වෙලා ඉරි කෑලි අරම තියෙන. එකක් තියෙනවා මෙන්න මෙහෙම කළා. I කියලා එකක් තියෙනවා. I කියලා එකක් තියෙනවා. I හරි L හරි ඕන එක. I නෑ මම කියන එක. හරි? ඕක වෙන්න බෑ. දෙදෙනා බැගින් ක්‍රිස්තුස් වහන්සේ ඇරියේ සේවය කරන්න. අපි ඇවිල්ලා කියන්නේ මොකද්ද? පාස්ටර් නෙවිල සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ. පාස්ටර් මම යාඥා කෙරුවා පාස්ටර් කියලා යාඥාවක් කොහමද දන්නවද? යක්කු දඩ බඩ ගාලා පෙරලෙන්න පටන් ගත්තා. කියලා ඇවිල්ලා කියනවා. ගෞරවය ගන්නට යනවා අපි. මේක දෙවියන් වහන්සේගේ බලය ලැබූ දරුවෙක්ගේ නෙමෙයි. ඕන කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ලා. දෙවියන් වහන්සේගේ බලය ලැබූ කෙනෙක් නම් පාස්ටර් ඇවිල්ලා කියන්න ඕනේ මමයි තව කවුරුයි පාස්ටර් අපි ගිහිල්ලා අපි දෙන්න එක්සිට් වෙලා යාඥා කරුවා පුදුම දෙයක් සිද්ධ වුණා පාස්ටර් ඒ ස්ථානේ. එහෙම කියලා කිව්වොත් හොඳයි. නැත්තම් ඔබ වෙනුවට වෙන කෙනෙක් ඇවිල්ලා තමයි සාක්ෂි දරන්න ඕනේ. ඔබ නිහඬව සේවය කරන්න ඕනේ. ආමෙන්. බලය පාවිච්චි කරන්නේ වැරදි විදිහට. දැන් අපි යම් ක්‍රියාපොතේ 8 වෙනි පරිච්ඡේදේ 19 වෙනි වගන්තියට මම හරිද දන්නේ නැහැ ලියාගත්ත එක බලන්න පොඩ්ඩක්. ක්‍රියාපොතේ 8:19 ඔවුන් වෙතට මුදල් ගෙනවිත් යමකු පිට මම අත්තබන්ද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල්ලායයි කීවේය. ඊට චුට්ටක් උඩට පෙන්වන්න. දැන් මේ ස්ථානයේ ගෝලියෝ යාක්ෂා කරනවා මිනිස්යන්ට ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙනවා. හරි? අත්තබනකොට ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන බව දැක්ක කෙනෙක් ඊට පස්සේ යා මොනවද කරන්නේ? අල්ලස් දෙන්න පටන් ගන්නවා. එතකොට මං කියන්නේ ඔබ අල්ලස් දෙනවා කියලා මුදල් දෙනවා කියලා. හරිද? කියන්න 19 කියන්නේ ගෙනවිත් ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත්ැබූ කල ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය. සීමෝන්ද ප්‍රේරිතයන්ගේ අත්ැබීම කරනකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක ඔවුන් වෙතට මුදල් ගෙනවිත් යමකු පිට මම අත්තබම්ද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල්ලායයි කීවේය. ඔව් ඉන්න දැන් පොඩ්ඩක්. දැන් මේක දැන් බලාගෙන ඉන්න බෑ. මට ලබා ගන්න ඕනේ කොහොම හරි කරලා. හොඳට සවන් දෙන්න ඔබව වරදටපත් කරන්න නෙමෙයි මං හදන්නේ. ඔබව හරි ගස්සන්න හදන්නේ. බයිබලයේ කියනවා දරුවෙකු වැරදි මාර්ගයේ යනවා නම් ඔහුට ඉලපත අරගන්න කියලා. ඉපල අරගන්න එවිට ඔහු යහපත් දරුවෙක් වෙන්න යනවා කියලා. ඔබ ලංකාවේ හෝ ලෝකෙ කොහේ සභාවකට ගියත් කමක් නැහැ. බොරුවට සභා පාලකයන්ට ඇලුම් වෙන්න එපා. බොරුවට. සත්‍ය වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන්න ඕන නම් ඇලුම් වෙන්න, gedara ඉන්න ඕන දෙයක් කරන්න. දෙවියන් වහන්සේගේ සේවකයන්ට බොරුවට අල්ලස් දෙනවා වගේ වැඩක් මේක ඇවිල්ලා. බොරු සම්බන්ධතාවය මේ පවත්ව ගන්න උත්සාහ කරනවා මොනවා කරන්නද? මට දේශනා කරන්න ආරේ. මට ප්‍රශංසා නමස්කාර කරන්න ආරේ. කරන්න එපා. ඉස්සල්ලාම දෙවියන් වහන්සේගේ බලය ලැබුණාට පස්සේ හඬ ඇහෙනකන් ඉන්න. දෙවියන් වහන්සේගේ සේවකයව පත් කරලා තියෙන්නේ ඔබට ආශිර්වාද කරවන්න. ආමෙන්. දෙවියන් වහන්සේගේ සේවකයාට දෙවියන් වහන්සේ හරි වෙලාවේදී දෙවියන් වහන්සේ කතා කරනවා මෙන්න මෙයාව මේ දෙයට පත් කරන්න. අල්ලස් දෙන්න යන්න එපා. අල්ලස් දීම වැඩක් නැහැ. අල්ලස් දීපුවාට මම එන්නම් පස්සේ ඔකටත්. අල්ලස් දෙන්න එපා. මේක වැරදි විදිහට විශේෂ පාවිච්චි කරන්නේ මේ බලය පාවිච්චි කරන්නට යන්නේ. අපි හරි විදිහට පාවිච්චි කරමු මේ බලය. මාත් එක තරහා යාමෙන් කියන්න බෑ. දෙන්න. කවන්න එක්කෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අල්ලස් දීලා සේවය කරන්න බෑ. ඒ නිසා අමනාප වෙන්න එපා. අල්ලස් දෙන්න බෑ.
බොරුවට සේවකයන් වට කරගන්න එපා ගිහිල්ලා මං එන්න ඕනේ ඔයාගේ සභාවට යන්න. ඈ බොරු ඔය කරන්නේ. එතන ගිහිල්ලා වනසන්න යන්නේ. මන් දන්නවා ඒවා. සෙකරියා 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය කියනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නොවේයි දෙවියන් වහන්සේගේ ආත්මය අවශ්‍යයි. ඔයාගේ බලය පාවිච්චි කරලා කිසි දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබව කලත්තනවා නම් ඔබට සියල්ල කරන්න පුළුවන්. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය කියනවා මා බලවත් කරන තැනන් වහන්සේ තුල සියල්ල කරන්න පුළුවන්. මා බලවත් කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. ඔයාගේ බලය පාවිච්චි කරලා දේව සභාව කොට ගන්න බෑ. ඔයාගේ බලය පාවිච්චි කරලා දේව සභාව විනාශ කරන්නත් බෑ. තේරුම් ගන්නවද ඔබ? මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. ඔබගේ බලයෙන් ඔබගේ ශක්තියෙන් කිසි දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් තමයි හැම දෙයක්ම කරන්න පුළුවන්. එහෙමනම් මොනවද අවශ්‍ය වෙන්නේ ඔබට? දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න නම් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අවශ්‍යයි. ඔන්න අහගන්න හොඳ ලස්සන කතාවක් දැන්. ක්‍රියා 19 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ ඉඳලා පල්ලෙහාට මෙන්න වැරදි ලෙස බලය පාවිච්චි කිරීමෙන් සිද්ධ වෙන දේවල්. වැරදි ලෙස බලය පාවිච්චි කරන්න ගියාම මොනවද වෙන්නේ? මිනිස්සයා නිර්වස්ත්‍ර වෙන්න යනවා. නිර්වස්ත්‍ර වෙනවා කියන්නේ අවනම්බුව ලබන්න යනවා. ලැජ්ජාව ලබන්නට යනවා. මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරන්න යනවා. වැරදි දේ කරන්න බෑ ක්‍රිස්තියානි කාර්යයන්ට. 12 වෙනි වගන්තිය කියනවා මේ පාවුලුතුමාගේ ලේන්සු කැල්ලක් අරන් ගියත් මිනිස්සු ගාවට සුව ලබන්නට යනවා. ලේන්සුවක් අශුද්ධාත්මයන් ගාවට අරන් ගියත් මිනිස්සු සුව වෙන්නට යනවා. අශුද්ධාත්මයන් දුර වෙන්නට යනවා. උස්සන්න පුතා අපිට. රෝග නපුරු ආත්මයද දුරෝගියෝය. නමුත් තැනින් තැන සංචාරණය කරන යකුදුරු යුදවරුන්ගෙන් සමහරුත් නපුරු ආත්මයන් වැහි සිටි අයත් කෙරෙහි ස්වාමී යේසුස් වහන්සේගේ නාමය කියන්න පටන්ගෙන දැන් ඔන්න උස්සන්න එක. පාවුලු දේශනා කරන්නා වූ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට අනකරමි පූජ්‍ය ප්‍රධාන පූජකයා ස්කෙවා නම් යුදෙවරුන්ගේ පුත්‍රයන් 7 දෙනෙක් මෙසේ කළේය. ස්කෙවා කියලා පූජකයෙක් හිටියා යුදෙවරුන්ගේ. එයාගේ පුත්තු 7 දෙනෙක් මේ විදිහට කරන්න ගිය පාවුලු දේශනා කරන්නා වූ යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා. හොඳට අහගන්න. පාවුලු දේශනා කරන්නා වූ යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා මේ අයට කිසිම බලයක් තිබුණේ නැහැ. මේ අය සමහර තාත්තා පූජකයා නිසා ඒ තාත්තගේ පවර් ගන්න නැති. අද ලංකාවේ එහෙම නේද? තාත්තගේ බලය පාවිච්චි කරන්න යනවා. නමුත් පුතාට ඒ බලය නැහැ. පුතාට ඒ බලය නැහැ. පුතා ඔබයි මායි වගේ සාමාන්‍ය වැසියෙක්. තේරුම් ගත්තද මං කියන දේ? තාත්තා ඇමති වෙන්න පුළුවන් මොකා හරි වෙන්න පුළුවන් එයාට විතරයි ඒ බලය තියෙන්නේ. පුතාට නෑ ඒ බලය. පුතා ඡන්දයක් ඉල්ලලා ඉන්න ඕනේ ඒ බලය ලබන්න. ලෝකේ හැම කෙනාටම මේ මන් දේශනා කරන්නා වූ දෙවියන් වහන්සේගේ බලය නැහැ. ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත කෙනාට තමයි මේ බලය ලැබෙන්නේ. ආමෙන්. හරි. නපුරු ආත්මයේ උත්තර දෙන්න. මෙන්න යකා කතා කරන හොඳට අහගන්න. යකා කතා කරනවා. යකා කතා කරන හොඳට අහගන්න. නමුත් නපුරු ආත්මයේ උත්තර දෙමින් යේසුස් වහන්සේවත් මම දන්නවා. ආමෙන්. යකා කියන්නේ කරුමේක මහත අපි දන්නේ නැහනේ. යකා දන්නවා මං යකා කියනවා යේසුස් වහන්සේව මම දන්නවා. ඔයා කියන පාවුල්වත් මම දන්නවා. පාවුල් දන්නේ නමුත් නුඹලා කවුරුන්දයි ඔවුන්ට කීවේ? නපුරු ආත්මයේ වැහි සිටි මිනිසයා ඔවුන් පිටට පැන නැගී දෙදෙනාම දමනයකට ඔවුන් පාරදවා දැමුවේ. මෙසේ ඔහු නිර්වස්ත්‍රව තුවාල වී ඒ ගෙයින් පලා ගියෝය. යකා අඳුරනවා කවුද කියන්නේ? යේසුස් වහන්සේ. තව එක ස්ථානයක් කියනවා මේ අර මේ ධම්මයෙන් වලින් බැදලා හිටිය මිනිස්සයා මොනවද කිව්වේ? ඔයා කාලයට ප්‍රථමයෙන් අපිට වද දෙන්න ආවද කියලා අහනවා. යකා හොඳටම දන්නවා යේසුස් වහන්සේව. ළඟින් ඉන්න කෙනාට අදදලා කියන්නේ යකා හොඳට දන්නවා යේසුස් වහන්සේව. පාවුලුවත් දන්නවා.
ඒ නිසා ඔබ සභාවේ හොඳ කිතුණුව ඔබ මේ බලය පාවිච්චි කරලා නැත්තම් තව වෙනතුරු බොරුවට ඔබගේ මහන්සිය ඔබගේ බලය පාවිච්චි කරන්න යන්න එපා සේවය කරන පිණිස. ඔබගේ මොකද්ද ඔබට හිමි වෙන්න යන ඒ ගරුත්වය නැති වෙන්න යනවා. නිර්වස්ත්‍ර වෙන්න යනවා. ඔබයි දැන් මෙහෙම මූණට මූණ අපි දෙන්න එනවනම් දැන් මම මෙහෙම එනවනම් දැන් මමත් යන් මේ තව කෙනෙක් මේ පාරෙන් යන්න ඕනේ. මූ එකපාරට මේ හරවන වමට. ඇත්තටම යන්න ඕනේ මේ පැත්තට. මූ යන්නේ මේ පැත්තට. ඇයි මාව පිළිගන්න කැමති නැහැ. මම මූණට මුඩිච්ච වෙනවටත් කැමති නැහැ. ඔය ලංකාවේ කියන්නේ සිකියුරිටි කාර්යයක මූණට හම්බුනාම හොඳ නැහැ කියලා කියනවා. ඌ නිකමෙක් කියලා කියනවා. තව නායක පූජකවරු ඉන්නවා මම අගෞරව කරන්නේ නැහැ. ඒ අය හම්බුනාම වැඩක් නැහැ කියනවා. පින් බතාලා කියලා කියනවා. අපිටත් නිකන් තමයි ඉන්න වෙන්නේ කියලා කියනවා. නිකන් තමයි බඩගිනි තමයි ඉන්න වෙන්නේ කියලා කියනවා. නෑ බොරු. ඔබට මූණ හැම ගැහෙන හැම කෙනෙක්ම ඔබගේ දෙයියනේ කියලා සුභාරංචි කතා කරන්න. ඒ මොනසව ගැලවීමට ගේන්න. ඔබට බලය දීලා තියෙන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඌ නිකමෙක් නෙමෙයි. නිකම තමයි වැඩකාරයෝ බවට පත් වෙන්නේ. හලෙලූයා. නිකමෙක් නෙමෙයිද පේදුරුතුමා. ඌ මාළු ඇල්ලු එකෙක්වත් අහුන්නේ නැහැ. අහුණා දෙක මාළුවෙක් හරි. අහුන්නේ නැහැ කියලා කියනවනේ බයිබලේ. හලෝ ඔබ බයිබල් කියනවා කියලා මම විශ්වාස කරනවා. මාළු ඇල්ලුවේ නැහැ. අනේ පොඩ්ඩක් ගැඹුරට ගිහලා ඔන්න ඔහෙන් දාපන් ඕක. මාළු අහුවෙන්න යනවා. ආමෙන්. ඔබත් පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා දාන්න ඔය දැල මාළු අහුවෙන්න යනවා ඔබට. ආමෙන්. මෙන්න සේවය. මෙන්න බලය පාවිච්චි කරන විදිය. හලෙලූයා. මං හිතනවා ඔබ ඉගෙන ගන්නවා කියලා. අනිත් එක තමයි මේ විදිහට ඔබට සේවය කරන්න බෑ. මේ බලය නැතුව. ක්‍රිස්තුස් වහන්සේ ඔක්කොම දන්නවා. ක්‍රිස්තුස් වහන්සේ දන්න නිසා කිව්වා මගේ දරුවෙනි නුඹලාව බලයෙන් සරසනතුරු නුවර නැවතිලා ඉඳපන්. ගෙදරට වෙලා හිටපල්ලා දෙයියනේ කියලා දෙන දෙයක් කාලා. නැවතිලා හිටපල්ලා. උඹලට බෑ කරන්න බලය නැතුව. ලෝක 24:49 මං හිතන්නේ ඔව්. ලෝක 24:49 කියනවා නුඹලා බලයෙන් සරසනතුරු නුවර නැවතී සිටපල්ලා. බලයෙන් සරසනතුරු නුවර නැවතී සිටපල්ලා. අන්න බලයෙන් සරසුනාට පස්සේ තමයි ඔබට ගෙයින් එළියට යන්න පුළුවන් වෙන්නේ. ආමෙන්. බලයෙන් සරසුනාට පස්සේ තමයි දෙවියන් වහන්සේගේ සේවකයාට කතා කරන්න දෙවියන් වහන්සේ මෙන්න අහවලාට සේවයේ සුදුසුයි කියලා. ආමෙන්. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට යොමි. මොකක්ද? සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරන්නේ. නුමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසනතුරු නුවර නැවතී සිටපල්ලා යයි කීසේක. මම දැන් ඉක්මනට යන්න යනවා. මට තව විනාඩි 20යි තියෙන්නේ. නුවර නැවතී සිටපල්ලා. හරි? නුවර නැවතී සිටපල්ලා. ඇයි මේ නැවතිලා ඉන්න කිව්වේ? සුද්ධාත්මයන් වහන්සේ එනකන්. යොහන් 14:26 කියනවා මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සැනසිලිකාරයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වන්නට යනවා. අන්න නුවර නැවතිලා ඉනකොට සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ පැමුණාට පස්සේ සියල්ල ඔබට උගන්වන්නට යනවා. සියල්ල ඔබට උගන්වන්නට යනවා. උගනගත්තර ස්වාමීන් වහන්සේ ඉගෙනුවට පස්සේ තමයි ඔබට මේ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හලෝ නිදි නෑ. ආමෙන්. යොහන් 15:26 කියනවා පොඩ කියවන්න බලන්න එක 15:26 යොහන් 15:26 සාක්ෂි දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා මං හිතන්නේ. නමුත් පියාණන් වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට වෙන සැනසිලිකාරයාණන් වහන්සේ එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන්නා වූ සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේ ආකල උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙනසේක. උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන්න යනවා. මා වෙව්වේ යේසුස් වහන්සේ කියලා සුද්ධාත්මයන් වහන්සේ සාක්ෂි දෙන්න යනවා. ආමෙන්. මොනව කරන්නද? ඔබව බලයෙන් සරසන්නට, ඔබව සත්‍ය කරා ගෙනියන්නට, ඔබට සියල්ල උගන්වන්නට. ආමෙන්.
ඊට පස්සේ 16:7 කියනවා මාගේ ආත්මය මොකද 16:7 එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි මාගේ අහක්ව යාම නුඹලාට ප්‍රයෝජනවත්ය. මං නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන්න් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ යන්න ඕනේ, ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්න ඕනේ, ක්‍රිස්තුස් වහන්සේ මැරෙන්න ඕනේ, ක්‍රිස්තුස් වහන්සේ මැරිලා තුන්වෙනිදා උත්ථාන වෙන්න ඕනේ, උත්ථාන වල ස්වර්ගයට නගින්න ඕනේ, ස්වර්ගයට යන්න ඕනේ, පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මං කියන තනන් වහන්සේව එවන්ට යන්නේ. ආමෙන්. මොනවටද? ඔබ බලයෙන් සරසන්ට. ආමෙන්. එතකොට අපිට උන්වහන්සේ දෙනවා මේ සේවය කරන්න බලය එක එක විදිහට. මාර්ක් 13:34 කියනවා 16න්ට උන්වහන්සේ බලය දුන්නා එයාට දීපු ඒ වැඩේ කරන්න. මාර්ක් 13:34 කියනවා 16න්ට උන්වහන්සේ ඒ බලය දුන්නා ඒ වැඩ කරන්න. 16න්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩේදී අවදිව සිටින්නයි දොරටුපාලයන්ට අණ දුන්නා කියලා කියනවා. මම මෙතනින් මොකද කරන්නේ? බලය දුන්නා ඔබට ඒ වැඩේ කරන්න. ආමෙන්. ප්‍රශංසා කරන්න නම් ප්‍රශංසා කරන්න ඔබට බලය දීලා තියෙනවා. දේශනා කරන්න නම් දේශනා කරන්න ඒ බලය දෙනවා. මොන හරි දෙයක් කරන්න නම් ඔබට ඒ බලය දී තිබෙනවා. ආමෙන්. හරි? නුවර නැවතී සිටියොත් තමයි මේ දේ සිද්ධ වෙන්න යන්නේ, මේ බලය ලබන්න යන්නේ. ඊට පස්සේ ලූක් 19:17 කියනවා ඔබට දෙන දේ ඔබ සතුටින් බාර ගන්න ඕනේ. පොඩ්ඩක් අහගන්න. ඔබට මං දෙයක් උගන්වන්නම්. ලස්සන කතාවක් තියෙනවා අපේ සිංහල භාෂාවේ. දෙන දේ කාලා අන්න කො බලන්න. අන්න කතා කරන නිදින ඇහැරලා ඉන්නේ ඔක්කොම අප්පුඩියක් ගාම බලන්න ඔක්කොම. ඇහැරලා ඉන්නවා. ඔබට යමක් දුන්නාම ඔබ ඒ දේෙන් තෘප්තිමත් වෙන්න ඕනේ. ආමෙන්. ඔබට පොඩි සේවයක් දුන්නොත් ඒ බලය ඇතිවයි දෙන්නේ. බලය තීන කෙනාටයි දෙන්නේ. එයින් ඔබ තෘප්තිමත් වෙන්න ඕනේ. ඔබ තෘප්තිමත් උනේ නැත්නම් ඔබ ආපහු නිර්වස්ත්‍රකමට යන්න යනවා. රෝම 8:15 වෙනි වගන්තියට ඔබ ආපහු වැටෙන්න යනවා. දාසකමට වැටෙන්න යනවා. ඔබ හැමතිස්සෙම මේ දෙන දේ පැහැදිලිව කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? දෙන දේ කන්න. හලෝ? දෙන දේ කන්න. මගේ යාළුවෙක් හිටියා අමල් කියලා ලංකාවේ. ලොකු මස් කටු කන්නේ නැහැ හපන්න බැරි නිසා. හරිද? ලොකු මාළු කටු කන්නේ නැහැ හපන්න බැරි නිසා. පොඩි මාළු කටු කුරුඳු පොතු හෙනසාල් අරවා මේවා කරපිංචා දෙන ඔක්කොම කනවමු. හරිද? ඉතින් අහනවා කොල්ලෝ ටික අහනවා ඇයි බං උඹට පිස්සුද මේවා කන්නේ කියලා. මට අපිට කියනවා ඉතින් අපේ භාෂාවෙන් දෙන යකෝ කියලා පටන් ගන්නනේ. මේවා දාන්නේ කණ්ඩ බං අරක කණ්ඩ බැරි හපන්න බැරි නිසා මං කන්නේ නැත්තේ. අරක හපන්න පුළුවන් නම් මං ඒකත් කනවා. ඒ නිසා ඔබ සෑම යහපත් දීමම දෙන දේ හරියට පාවිච්චි කරන්න. ආමෙන්. දැන් මතක හිටිනවා බත්යක් ගත්තාම මතක හිටිනවා ඔබට මේවා. දෙවියන් වහන්සේගේ සේවය කරන්න ඕනි කොහොමද කියලා මතක හිටිනවා. හරි. හරි. යහපත් දාසය නුඹ ස්වල්පයක් කෙරෙහි විශ්වාස කළ හේයින් මහත් දේ ගැන ඔබ අධිපතිකම් කරන්නට යනවා. පොඩි දේ. පොඩි දේ. ළඟින් කෙනාට කියන්නේ පොඩි දේ කියලා. පොඩි දේ. ඔබට අපි හිතමු මෙහෙම දෙයක්. මම කම්පැනි එකක මැනේජර් කෙනෙක්. හරිද? මැනේජර් කෙනෙක්. ලොකු වැටුපක් ගන්නවා. මට හොඳ කාර් එකක් තියෙනවා. හොඳ පෞල් ජීවිතයක් තියෙනවා. හොඳ ගෙයක් තියෙනවා. හොඳ දරුමල්ලෝ ඉන්නවා. මට ලොකු සේවකයෝ ඉන්නවා. ඔක්කොම තියෙනවා. ඔබට එකපාරට ඔබගේ සේවකයා දේව සේවකයා දේව දාසයා කියනවා අතන දෙන්නෙක් ඉන්නවා ගිහිල්ලා යාඥා කරන්නකෝ. යන්න තියෙන්නේ කොහටද? ලේබර් කැම්ප් එකට. මලා නේද? ජීවිතේට යන්නේ නැහැ. ඇයි? බහින්න කැමති නැහැ. හැබැයි ඔබ බහැලා ඒ දේ කෙරුවොත් ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදවත් සෙනගක් වෙන්න යනවා. ආමෙන්. බයිබලයේ කියනවා කුෂ්ඨ රෝගීන්ට කවුරුත් අත ගසන්නේ නැහැ කියලා. ඒ අය වෙනම ඉන්න ඕනේ. අපවිත්‍රයි කියලා තනියම කෑග ගහ ඉන්න ඕනේ. මුළු ඇඟම වහ ගන්න ඕනේ. තොල්පටත් වහ ගන්න ඕනේ. තොල්පට වහගන්නේ නැහැ කෙලවිසි වෙයි කියලා. අපවිත්‍රයි කියන්නේ ළඟට කවුරුවත් එන්න එපා. අපි අපවිත්‍රයි කියලා.
මතේ 8 වෙනි පරිච්ඡේදයේ කුෂ්ඨ රෝගී කැවිලා යේසුස් වහන්සේ ගාවට කියන ඔබ වහන්සේ කැමති කෙනෙක් නම් මාව පවිත්‍ර කරන්න. ක්‍රිස්තුස් වහන්සේට පුළුවන් වුණා අත තියන්න. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබට පුළුවන් ඒ සේවය කරන්න. කරලා බලන්න. ස්වල්ප දේ ගැන ඔබ විශ්වාස කරුවොත් මහත් දේ ගැන අධිපතිකම් කරන්න යනවා. හලෙලූයා. අපි කොහෙද කිව්වේ? ලූක් 10:19-17 කිව්වේ යහපත් 16. ඊට පස්සේ කියනවා මතේ 25:14 ඉඳලා 22 වෙනකන් ආපහු ඒක කොටසමයි තියෙන්නේ. අරක මේ ලූක් 10:17 කියන්නේ 19:17 කියන්නේ ඔබ රාජ්‍යවල් 10ක් කෙරෙහි කියලා. අරක කියන්නේ ඔබ ස්වල්ප දේ විශ්වාස කරන නිසා මහත් දේ ගැන අධිපතිකම් කරන්න යනවා කියලා කියන්නේ. එතකොට ඔබට දැන් මේ පොඩි දේ දෙනවා කියන්නේ ඔබ ලබනවා කියන්නේ ඔබ දාසකමේ විදිය 16ක් විදිහටම ඔබ සේවය කරන්න කැමති. පොඩ්ඩයි දුන්නේ, චුට්ටයි දුන්නේ. පොඩි දෙයයි දුන්නේ. සමහරවිට අපි අඬනවා මේ අපිට දුෂ්කර සේවය දෙනවා කියලා. යන්න අඬන්න එපා. අඬන්න එපා. බැරි නම් ගෙදර යන්න. දෙයනේ ඔබට පයින් යන්න කියන්නේ නැහැ ඒකත්. හොඳ සීතකරණයක් තියෙන හොඳ වාහනයක් දෙන්නේ. හොඳට කට්ට තියෙනවා ටයර් එකෙත්. හොඳ බත්පතකුත් හම්බ වෙනවා. දුෂ්කර සේවයක්. ඔබ දන්නවද මම ඉස්සර අබුඩාබි ගියා බයිබල් පන්තිය කරන්න. මට එතකොට ලයිසන් තිබ්බේ නැහැ. මම පාරේ බස් එකේ ගියාවේ. පාරේ බස් එකේ ගියාවේ මම මහා පාරෙන් ෂේක් සයිඩ් එකේ මග බහැලා පාලම ක්‍රොස් මේ මොකක්ද කියන්නේ අල්මනාර ස්ට්‍රීට් එකේ ඒ පාලම පැනලා මං විනාඩි 15ක් 20කට වඩා යනවා ඒ ටික විතර පැන ගන්න මට. අයි වටෙන් කැරකිලා එන්න ඕනේ. ඇවිල්ලා මං පාන්දර 2යි 3යි ගෙදර එනකොට. නමුත් අද මට දෙවියන් වහන්සේගේ සේවයේ බාර දීලා තිනා මං මේ දුෂ්කර සේවය කරපු නිසා. මං ඒක යහපත් විදිහට මං පිළිගත්තා. ආමෙන්. ඒ නිසා ඔබට දෙන දේ කරන්න. ආමෙන්. ළඟ ඉන්න කෙනෙක්ට කියන දෙන දේ කරන්න කියලා. හරි. දැන් ඔබ පිළිගන්නවා යොහන් 13ට දාන්න. යොහන් 13 යේසුස් වහන්සේ කියනවා නුඹලා මට කියන්න යනවා ස්වාමියා කියලා. ස්වාමින් වහන්සේ කියලා, ආචාර්යින් වහන්සේ කියලා නුඹලා මට කියන්න යනවා. නමුත් ඔබලා එහෙම කියන මම නුඹලාගේ කකුල් හේදුවා. නුඹලාගේ කකුල් හේදුවා. මට එච්චර බලයක් තියෙන කෙනෙක් හැටියට මං නුඹලාගේ කකුල් හේදුවා. එහෙමනම් නුඹලත් ගිහිල්ලා කරන්න ඕනේ. මේ දේ කරන්න ඔබට සුද්ධාත්මයන් වහන්සේගේ බලය නැතුව බෑ. ආමෙන්. දෙවියන් වහන්සේගෙන් ඔබගේ බලය ලැබුවේ නැත්නම් මේ දේ කරන්න බෑ. අයියෝ මට බෑ කියලා කියයි. අයියෝ මට බෑ කියලා කියයි. අපි ඉක්මනට යන්න. ඒ නිසා 16ක ස්වරූපය අපි ගන්න අවශ්‍යයි. අපි 1 පේදුරු 5 වෙනි පරිච්ඡේදය 3 වෙනි වදගන් තියෙනවා අධිපතිකම් නොකර අපි ආදර්ශයක් වෙන්න ඕනේ කියලා. අපි ආදර්ශයක් වෙමු ඉක්මනට යමු අපි. අපි මේ බලය ලබන පිටස අපි මොනවද කරන්න ඕනේ? අකීකරුකමේ අකීකරුකම අපි හැම එකක්ම අපගේ ජීවිතයෙන් ඉවත් කරන්න ඕනේ. අපි හරියට රෙදි හොදනවා වගේ. රෙදි හොදලා අපි පිරිසිදු වෙනවා. රෙදි පිරිසිදු කරනවා වගේ අපේ ජීවිත අපි පිරිසිදු කරගන්න අවශ්‍යයි. 1 පේදුරු 2:1 කියනවා සියලු ආකාර ක්‍රෝධ, රැවටිලි, වංචාකම්, ඊර්ෂ්‍යාකම් මේ ඔක්කොම අපේ ජීවිතෙන් අයින් කරන්න ඕනේ කියලා. කොලොස්සේ 3:8 කියනවා කෝපය, උදහස, අපහාස කිරීම, නිඳා කිරීම, කැතකම් මේවා ඔක්කොම කැතකත ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා. රෝම 13:12-13 කියනවා අන්ධකාරයේ ක්‍රියා අපි ඔක්කොම අහක දාන්න ඕනේ කියලා. ඔබ ලියා ගන්නවා කියලා මම විශ්වාස කරනවා. ගෙදර ගිහිල්ලා ඔබට කතා කියලා කියවන්න පුළුවන් වෙයි. හේබ්‍රෙව 12:1 කියලා සියලු බරද අප අසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ නිර්මාතු දෙස බලන්න අවශ්‍යයි. අප පාපේ දිහා බලන්න ඕනේ නැහැ. ඇදහිල්ලේ නිර්මාතු දෙස බලාගෙන යන් අපි. ඇදහිල්ලේ නිර්මාතු දෙස බලාගෙන ගියොත් ඔබට ජයග්‍රහණය තියෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. අපි මොනවද කරන්න ඕනේ? මේ ඔක්කොම අහක දානවා කියන්නේ අපි හැරෙන්න අවශ්‍යයි. හැරෙන්න අවශ්‍යයි. දැන් තමයි කතාවට යන්නේ මම. මෙච්චරලා ඔබව තැන් තැන් වලට අරන් ගියා. අපි හැරෙන්න ලස්සන කතාවක් තියෙනවා. දැන් මට කියන්න දැන් ඔබ කතා කරන්න ඕනේ මාතක විනාඩි 2ක්. ජේසුස් වහන්සේ ගාවට හාස්කම් හොයාගෙන කී දෙනෙක් ආවද? මං එක්කෙනෙක් ගැන කියන්නම් බාතිමස් ආවා. හරිද ආවද නැද්ද?
බාතිමස් ඇවිල්ලා කෑ ගහලා කිව්වේ දාවිද්ගේ පුත්‍රයා මට කරුණා කරන්න. අවශ්‍යතාවයට ආවා. එයා ආවා. තව කවුද? කවුද? යයිරස් ආවා. තව කවුද? අර ස්ත්‍රිය ආවා. තව කවුද? ඔය වගේ ආව ගොඩක් අය. ඇවිල්ලා මොනවද කිව්වේ? මට ඕනේ මේක කරන්නද? කරලා දෙන්න. මට කරලා දෙන්න කියලා. පසුතැවිලි වෙලා ආවේ නැහැ. නමුත් මං ඔබට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ බලය ලබන්න ඔබ පසුතැවිලිලා එන්න. කැතකම් මෝඩකම් අරවා මේ ඔක්කොම අයින් කරන්න, අන්ධකාරය ඔක්කොම අයින් කරන්න. ලූක් 15 වෙනි පරිච්ඡේදයේ පුත්‍රයා දෙන්නගේ කතාවක් තියෙනවා. අකීකරු පුත්‍රයා කියලා කියනවා. මේ එක පුතෙක් කියනවා, බාලයා කියනවා තාත්තගෙන් දැන් නිවසේ ඉන්නේ, දේව ගෘහයේ ඉන්නේ, සභාවේ ඉන්නේ, ගෙදර ඉන්නේ. මෙයා කියනවා මට මගේ ජීවිතේ මට තනියම පාවිච්චි කරන්න ඕනේ. ඕනේද? ඕකේ. මෙන්න ගන්න. කවදාකවත් පියාණන් වහන්සේ දීපු දෙයක් ඔබගෙන් උදුරගන්නේ නැහැ. ආමෙන්. අරගෙන මොනවද කරන්නේ? යනවා ලූක් 15 වෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තිය ඉඳලා පල්ලෙහාට. ගිහිල්ලා මොනවද කරන්නේ? වරදට වැටෙනවා. වේශ්‍යාකම් කරනවා. ඌරු කෑම කනවා. මාත් එක්ක කියමු ඒක. ඔක්කොමලා. පෙරලන්ටක් ගලේ දාන්න. එකොළහ ඉඳලා පල්ලෙහාට පොඩ්ඩක් අරන් එන්න. දෙන්නයි කිව්වේ තමාගේ සම්පතෙන් බෙදා දුන්නේ නොබෝ දවසකට පස්සේ 13 උස්සන්න. එහෙදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තු නාස්ති කරලා සියල්ල වියදම් කළාට පස්සේ මෙන්න අහගන්න මෙතන තමයි පොයින්ට් එක තියෙන දේශනාවේ මම මේ ඉගැන්වීමෙන් රටවැසියෙකුට වැඳුනේ හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යවීය. අහගන්න. මෙයා කොහෙද හිටියේ? හොඳ ධනවත් වංශවත් වැදගත් පවුලක මෙයා හිටියේ. පිළිගන්නා වූ පවුලක මෙයා හිටියේ. නමුත් මෙයාගේ තනි ජීවිතයේ තනි තීරණ අරගෙන අන්තිමට මොනවද උනේ? ඌරු කොටුවට වැටුණා. ඌරු කෑම කන්න සිද්ධ වුණා. මට තාත්තත් එක්ක ඉන්න ඕනේ නැහැ. ඒ සම්බන්ධතාවය මට ඕනේ නැහැ. මට ඒ බලය ඕනේ නැහැ කියලා මෙයා වෙන්ගුණා. වෙන්ගුණාට පස්සේ ඌරු කෑම කන්න සිද්ධ වුණා. උසන්න. ඔහුට කවුරුවත් කිසි දෙයක් දුන්නේ නැහැ. කවුරුවත් ගණන් ගත්තේ නැහැ. දැන් 17 ඔහුට මෙන්න පශ්චාත්තාපය එනවා. යේසුස් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තේ මතෙව් 4:17 කියනවා පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලං වී තිබේ. යේසුස් වහන්සේගේ පළවෙනි දේශනාව මතෙව් 4:17 පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලං වී තිබේ කියලා. මෙයාට දැන් ඒ සිතුවිල්ල ඇවිල්ලා. මම බඩගින්නේ නැසිනවා මම නැගිට මාගේ පියාණන් වහන්සේ ළඟට ගොස් ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. මෙයා තාම ගියේ නැහැ. හරිද? මෙයා තාම සිතුවිල්ල දා ගන්නවා දැන් මේ. මං ගිහින් කියන්න යන්නේ මෙන්න මේවා. මෙන්න මේක මං කියන්න යන්නේ. මම මේ දේ තමයි පසුතැවිලි වෙන්න යන්නේ. කියලා ඔබගේ කුලීකාරයෙක් මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මේ කීවේ. මෙන්න තාත්තට කියන දේ දැන් ගිහිල්ලා. නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඕම තියන්න. දැන් ඔන්න කියන්න යන්නේ මෙන්න මෙහෙමයි කියලා තාත්තා ගාවට යනවා දැන්. තාත්තා දුරදී දකින්නවා. මගේ සෙනෙහවන්තය මගේ දෙවියන් වහන්සේ මන් දේශනා කරන්න දෙවියන් වහන්සේ ළඟටත් දකින්න යනවා දුරටත් ඔබව දකින්න යනවා. ආමෙන්. උන්වහන්සේට හොඳට ඇස් පේනවා. උන්වහන්සේට හොඳට කන් ඇහෙනවා. හalleluya. උන්වහන්සේ හොඳට දකින්න ඔබව. තාත්තා දුවගෙන එනවා. දැන් මෙයා කොහේදලා දාවේ? මෙයා ලොන්ඩ්‍රි එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරන් ආවේ නැහැ. ඌරු කොටුවේ හිටියේ. ඌරු කොටුවේ තියෙන්නේ ඌරු කෑම. ඌරු ගඳ කියන්න ඕනේ නැහනේ. හැබැයි මස් මරු. පියා ළඟට ගියේ. ඔහු දුර සිටියේදීම ඔහුගේ පියා දැක පළවෙනි දේ ළඟට ගියා. ළඟට ගිහිල්ලා ඉස්සල්ලාම අනුකම්පා කෙරුවා. ඔබටත් මොනවද මම මේ කියන්නේ? ඔබගේ ජීවිතේ මිනිස්සෙක් දැක්කම ඔබට අනුකම්පාව පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. මා 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ කිව්වා යේසුස් වහන්සේ මුන් දවසට මේ මිනිස්සු දැන් මං ගාවේ දවස් 3ක් හිටියා. මං සෙනඟ කරේ අනුකම්පා ඇත්තෙමි කියලා කිව්වා. ඔබ අනුකම්පා කරන්න ඉස්සලාම අනුකම්පා කෙරුවා. අනුකම්පා වී දුව ගොස් ඔහුගේ බෙල්ල බලලා බදාගත්තා.
මොන වගේ කරුණාවන්ත පියා කෙනෙක් තාත්තා කෙනෙක්ද අපිට ඉන්නේ. ඔබගේ පාපයට ගණන් තියන්නේ නැති දෙවි කෙනෙක්. හලෙලූයා. ඔබගේ පාපය උසුලන්න ආවා යේසුස් වහන්සේ. මගේ පාපය උසුලන්න ආවා යේසුස් වහන්සේ. බෙල්ල බදාගෙන සිඹගත්තේය. එවිට පුත්‍රයා දැන් ඔන්න 21. දැන් පුතා කතන්දරේ කියනවා දැන්. පුතා දැන් කතන්දරේ කියනවා. තාත්තට මේ කතන්දර එකක්වත් වැඩක් නැහැ. අපේ යේසුස් වහන්සේට මේ කතන්දර එකක්වත් වැඩක් නැහැ. උන්වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේගේ පාමුල ඉඳගෙන උන්වහන්සේගේ බලය පාවිච්චි කරන්න. හලෙලූයා. උන්වහන්සේට කතන්දර වැඩක් නැහැ. දැන් පුතා කියනවා කතාව ඔන්න දැන් අර ඉස්සලා හිතපු දේ දැන් කියනවා. නමුත් 22 තාත්තා දැන් කතා කරනවා. මට එකක් අමතකුණා ලියා ගන්න මට මතක නැහැ. පොයින්ට් 4ක් ගෙනාවා 3යි තියෙන්නේ මං ගාව සමා වෙන්න මට. 16න්ට කතා කොට. හරිද? ඉතා හොඳ සලුව ගෙනලා අන්දන්න. හලෙලූයා. ඉතා හොඳ සලුව ලියා ගන්න මං සලුව ගැන ඔබට උගන්වන්නම් දැන්. ඉතා හොඳ සලුව ඉතා හොඳ සලුව ඇඟිල්ලේ ඒ මුද්දක් පාදවල වහන් තරකල වස්සා කියන එක මට හොයාගන්න බැරුව ගියා. තරකල වස්සා කියන්නේ සම්පූර්ණත්වය කියන එකයි. ඉතා හොඳ සලුව ලියලා තියෙන්නේ කොහෙද? යෙසායා පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. නුඹේ සලුව ඔහුට හඳවා ඔන්න අහගන්න. පසුතැවිලි වෙලා එන මනුස්සයට ලැබෙන බලය ගැන මම මේ කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත කෙනාට ලැබෙන දරුවෙකුට ලැබෙන ආධිපත්‍යය කතා කරන්නේ දැන්. කොහොමද? යෙසායා 22:21. අනේ ඔල්ගා උදව් කරන්න මට. නුඹේ සලුව ඔහුට මේ එක්කෙනෙක් වැරදි වැඩක් කරනවා. වැරදි වැඩක් කරුවට පස්සේ යාගෙන් ඒක අයින් කරලා නුඹේ සලුව ඔහුට හඳවා නුඹේ පටියෙන් ඔහු සවිකොට නුඹේ ආණ්ඩුව ඔහු අතට දෙන්නෙමි. ඔන්න දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන පසුතැවිලි වෙන කෙනාට බාර දෙනවා ආණ්ඩුව උන්වහන්සේගේ. උන්වහන්සේගේ රාජ්‍ය බාර දෙනවා. හලෝ උන්වහන්සේගේ රාජ්‍ය පොඩි රාජ්‍යයක් නෙමෙයි. නැති වෙන අවුරුදු 6 රාජ්‍යයක් නෙමෙයි සදාකාලික රාජ්‍යයක්. ආමෙන්. මහින්ද මහත්තයා ආණ්ඩු කරන්නේ අවුරුදු 6යි. අපිට හන්දේ දුන්න නැත්නම් එයා ඉවරයි. UMP කාර්යය මරාගෙන දන්නේ මාව. සදාකාලික ආණ්ඩුව ඔබට බාර දෙන්න යනවා. ඔහු අතර බාර දෙමි. යෙරුසලමේද ජුදා වංශයේද ඔහුව මං පියෙක් කරන්න යනවා. හලෙලූයා. ඔහුව මං පියෙක් කරන්න යනවා. ඔන්න හැරිලා එන කෙනාගේ සලුව. හරිද? සලුව ගැන දෙක සලුවෙම යසා 61:3 ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රය ඔබට දෙන්න යන්නේ. ආමෙන්. නිකන් වස්ත්‍රයක් නෙමෙයි ප්‍රශංසාව නැමැති වස්ත්‍රයක් ඔබට දෙන්න යනවා. යසාය 61:10 ගැලවීම නැමැති වස්ත්‍රය. ආමෙන්. ගැලවීම නැමැති වස්ත්‍රය. ඊට පස්සේ ධර්මිෂ්ඨකම නැමැති සලුව ඔබට බාර දෙන්න යනවා. සලුව දෙන්න යනවා. මේ පියාණන් වහන්සේ පසුතැවිලා එනකොට ඔබට දෙන බලය. මොකක්ද ඉස්සල්ලාම අපි කිව්වේ? ඉස්සල්ලාම කිව්වේ සලුවක් දාලා අන්දලා ඔක්කොම කරලා ආණ්ඩුව ඔබට බාර දෙන්න යනවා. මේකේ තියෙන මේ සලුවේ තියෙන බලය. ගැලවීම නැමැති වස්ත්‍රය ඔබට පළඳන්න යනවා ආපහු. ඊට පස්සේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දෙන සලුව ඔබට දෙන්න යනවා. මේ සලුව සිහින් දෙයක්, ඉතා වටිනා දෙයක්. මේ සලුව ඉතාමත් වටිනා දෙයක්. මේ වටිනා වස්තුවට ක්‍රිස්තුස් වහන්සේ කියනවා මත්තෙව් 11 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේදී සිහින් වස්ත්‍ර මේ සලුව අඳින අය ඉන්නේ කොහෙද? කැලේ නෙමෙයි, ඌරුකොටු වල නෙමෙයි, ඉන්නේ රජගෙවල් වල. ආමෙන්. මම නෙමෙයි කියන්නේ, කොහොම ක්‍රිස්තුස් වහන්සේ කියපු වචන තියෙන්නේ. මේ සිහින් සලුව අඳින අය ඉන්නේ කොහෙද? රජගෙවල් වල. ලූක් 7:25 කියනවා මේක ඉතා අලංකාර වස්ත්‍රයක් කියලා. ඉතා අලංකාර වස්ත්‍රයක් මේක. ආමෙන්. සලුව ගැන කිව්වා මට වෙලා නැති නිසා. ඊට පස්සේ මුද්ද. හලෝ මගේ අතේ මුදු නෑ මං කසාද බෙදලා නෑ.
උප්පත්ති පොතේ 41 42 වෙනි වගන්තිය පාරාවෝ මේ යෝසෙප්ට නැත්තම් පාරාවගේ ඒ සීනයක් තියෙනවා ඒ අවුරුදු 7 ඒ කාලය ගැන ඒ කාල පරිච්ඡේදය වෙන්න යන දේ ගැන එයා තේරුම් කරලා දුන්නාට පස්සේ එයාව ඒ අග්‍රාණ්ඩුකාරය හැටියට පත් කරගන්නවා. අග්‍රාණ්ඩුකාරය හැටියට පත් කරගෙන ඉවරලා රජ මේක අහගන්න හොඳට මේ රජතුමා මේ පාරාවෝ මුද්දක් හදලා දුන්නේ නැහැ. හලෝ මුද්දක් හදලා දුන්නේ නැහැ. මුද්දක් හදලා දුන්නේ නැහැ. හද හිටියේ නැහැ. රජුගේ අතේ තීච්ච මුද්ද ගලවලා දුන්නේ. ආමෙන්. මං කියන්න හදන්නේ මොකද්ද? ඔබ පසුතැවිලි වෙලා එනකොට ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් වෙනකොට පියාණන් වහන්සේට හිමි හැමදේම ඔබට දෙන්න යනවා. හලෙලූයා. අතේ තීච්ච දේ මේකයි වෙනස තියෙන්නේ. හදලා දුන්නේ නැහැ. මැෂිමන්ට් අරගෙන හිටියේ නැහැ. එවලෙම දුන්නා මේක. ආමෙන්. අපි තමයි ටෙස්ට් කරලා බලන්නේ මූ ටික දවසක් ටෙස්ට් කරන්න ඕනේ. මූ කොයි වගේ කෙද්ද කියලා. නෑ. දෙවියන් වහන්සේ ඔබගේ හදවත් කිරා බලන දෙවියන් වහන්සේ. හලෙලූයා. යා මතක තියාගන්න අතේ තීච්ච මුද්ද ගලවලා දුන්නේ. මටත් මුද්දක් නෑ කවුරු හරි ගලවලා දෙන්න බොහොම ස්තුතියි ඔබට. හරි? අතේ තීච්ච මුද්ද දුන්නේ. සෙරප්පු ඇඳුවා ඊට පස්සේ. සෙරප්පු ඇඳුවා. මේ සෙරප්පුවට කියන්නේ දෙවියන් වහන්සේ මොකද? සමාදානයේ සෙරප්පුව. සමාදානයේ සුභාරංචිය නැමැති සෙරප්පු දෙක උන්වහන්සේ දුන්නා. කාටද දුන්නේ මේ? අකීකරුකම්, වේශයක්කම්, තකතිරුකම්, අරවා මේවා සල්ලි විදම් කරලා රාජ්‍ය තිච්ච දේ නාස්ති කරපු කෙනා ආවට පස්සේ දීපු දේ මේ. එයාට ඉන්නකොටත් තිබුණා මේ දේ. දැන් ආපහු දෙනවා. ඊටා හොඳ දේ. බයිබලෙ කියන්නේ ඊටා හොඳ දේ උන්වහන්සේ දුන්නා කියලා. ඊටා හොඳ දේ දුන්නා. ඊට පස්සේ ක්‍රියා 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියත් කියනවා මේ පේදුරුව හිර කරලා තියෙනවා මරන්න. ඒ වෙලාවේ දේවදූතයා ඇවිල්ලා කියනවා ওই සමාදානයේ සෙරපු දෙක දාන ඉක්මනට වරි. ආමෙන්. සමාදානයේ සෙරපු දෙක පාවහන්. ධර්මිෂ්ඨකම නැමැති සලුව, ගැලවීම නැති සලුව උන්වහන්සේ ඔබට බාර දෙන්න යනවා. ඒ ඊතා වටිනා මුද්ද ඔබට දෙන්න යනවා. ඒ ඊතා හොඳ සමාදානයේ සුභාරංචිය ප්‍රකාශ කරන වහා පය මොකද කියන්නේ සෙරප්පු ඔබට දාන්න යනවා ස්වාමින් වහන්සේ. ඔබට ඔබ අංග සම්පූර්ණ කරන්නට යනවා. ඔබ අංග සම්පූර්ණ කරන්නට යනවා ස්වාමින් වහන්සේ. හැබැයි ප්‍රශ්නේවි ගණන් ගන්න එපා. ප්‍රශ්නේවි ගණන් ගන්න එපා. ප්‍රශ්නේවි ගණන් ගන්න එපා. ඔබ දෙවියන් වහන්සේ තුල හරියට හිටින්න. ඔබ දෙවියන් වහන්සේ තුලට ආවට පස්සේ ඔබගේ හැම අර කිල්ටිකමක්ම දෙවියන් වහන්සේ සෝදනවා. ආමෙන්. සෙකරියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. සෙකරියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය මොහුගේ කිල්ටි වස්ත්‍ර ගලවා දමාපල්ලා. කිලිටි හැමදේම ගලවපල්ලා කියලා කියනවා. ඔබගේ හැම කිලුටක්ම හැම අපවිත්‍රකමක්ම යේසුස් වහන්සේ දා කුරුසේ කළ ක්‍රියාව නිසා ඉවර කෙරුවා උන්වහන්සේ. මගේ බයිබලයේ කියනවා හේබ්‍රේවු පොතේ 9:22 කියනවා මොනවද කියන්නේ එකට? ලේවේ ගිරීමක් නැතුව පව් සමාවක් නැහැයි කියලා. එපිස් 1:7 කියන උන්වහන්සේගේ ඒ ලේ කරනකොට අපිව මුද්‍ර නිදහස් කරලා තිනවා කියලා. උන්වහන්සේ කුරුසේ කළ ක්‍රියාව නිසා ඔබයි මායි නිදහස් වෙලා තිනවා. හලෙලූයා. උන්වහන්සේව පිළිගත්තා මොකද? උන්වහන්සේ මා වෙනුට ආවා. උන්වහන්සේ මා වෙනුට කුරුසපත් වුණා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මා නිසා උත්ථාන වුණා. දැන් උන්වහන්සේ පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයෙන් මා වෙනුවෙන් මැදිහත් කාර්කම් කරනවා. ඒ නිසා ඒ හැම දෙයක්ම කෙරුවේ මාව නිර්දෝෂ කරන්න පිණිසයි. මාව ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කරන්න පිණිසයි. හලෙලූයා. කිල්ටි වස්ත්‍ර ගලවා දමාපල්ලා. මොහුගේ අපරාධකම පහ කරපල්ලා. මොහුගේ මංගල වස්ත්‍ර නුඹට දෙමි කීවේය. ඔබට අද මංගල වස්ත්‍රයක් ලැබෙන්න යනවා. හලෙලූයා. මම විශ්වාස කරනවා ඔබ යමක් ඉගෙන ගත්තා කියලාද? මම විශ්වාස කරනවා ඔබට සුද්ධාත්මයන් වහන්සේ කතා කරුවා කියලා. අද ඔබගේ ජීවිතේ යම් කහටක් යම් දෙවියන් වහන්සේට විරුද්ධව යම් කිසි දෙයක් ඔබගේ ජීවිතයේ තියෙනවා නම් මම ඊටා ආදරෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. කරුණාවෙන් ඉල්ලා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. අද මේ අන්ධකාරයට බැහැයි කියන්න. අපව පාපයට අසු කරන අන්ධකාරයට අපි බැහැයි කියමු. අන්ධකාරයට බැහැයි කියලා. මට සත්‍ය වශයෙන්ම පියාණන් වහන්සේගේ ගෘහයේ සේවය කරන්න ඕනේ. පියාණන් වහන්සේ ගෘහයේ සේවය කරන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා අපි අසුණුවිල් නැගිටලා අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා.
ඔබට මේ දේවල් කරනකොට වැරදි දේ කනට ඇහෙන්න යනවා. නමුත් ඔබ වෙනුවෙන් ස්වර්ග රාජ්‍යයේ ප්‍රීති වෙන්න යනවා. ආමෙන්. යේ පියා තාත්තා මොනවද කිව්වේ අන්තිමේදී? තර කරපු වස්සා සම්පූර්ණත්වයෙන් ඔබට මං ස්වර්ග රාජ්‍යයම බාර දෙන්න යනවා. තර කරපු වස්සා කියලා කියන්නේ සම්පූර්ණත්වයේ යහපත්ම දේ හොඳම කොටස මං ඔබ වෙනුවෙන් පාවිච්චි කරන්න යනවා. මං ඔබ වෙනුවෙන් දෙන්න යනවා. අද ඔබට කී දෙනෙකුට කැමතිද යේසුස් වහන්සේට මුළු සිතින් සේවය කරන්නට? අපිට වැරදි සිද්ධ වෙනවා මං දන්නවා. අපිට වැරදි සිදු වෙනවා. නමුත් ඔබ විශ්වාස කරන්න. මම තාත්තා ගාවට කියන්න යනවා. මේ අභිමුඛයේ මං යේසුස් වහන්සේට කියන්න යනවා. කාටවත් ඔබගේ වැරදි කියන්න එපා. යොහාන් ලියවිල්ලේ පළවෙනි පරිච්ඡේදයේ 8-9 වගන්තිය කියන අපේ පාපය කියා දෙමු නම් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව ඉන්නවා කියලා. අද උන්වහන්සේ බලවත්ව ඔබ තුල ක්‍රියා කරන්නට යනවා. ඒ යොහාන් පොතේ යොහාන් සුභාරංචියේ 4වෙනි පරිච්ඡේදයේ 4වෙනි වගන්තිය කියනවා ඔබ තුල ඉන්න කෙනා පිට ඉන්න කෙනාට වඩා බලවත් කියලා. අද ඔබ තුල ඒ වස්තුව ස්වාමින් වහන්සේ තබා තිබෙනවා. අද ඒ ස්වාමින් වහන්සේ ඒ බලයෙන් සරසන ඒ ආත්මයන් වහන්සේ ඔබ තුල තබා තිබෙනවා. අද උන්වහන්සේගේ මාලිගාව වෙන්න යනවා ඔබ. හලෙලූයා. අද උන්වහන්සේගේ මාලිගාව වෙන්න යනවා. අද ස්වාමින් වහන්සේ හැම අයුතුකමක්ම ඔබගේ ජීවිතයෙන් ඉවත් කරන්නට යනවා. අද හැම අපවිත්‍රකමක්ම හැම සල්ලාලකමක්ම ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතේ විනාශ කරන්නට යනවා. ඒ ගායනාවක් තියෙනවා නම් අපි ගායනා කරමු. ගායනා කරමු. මේ අභිමුඛය තමයි ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්න යන්නේ. මේ අභිමුඛය තමයි ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්න යන්නේ. අද සාතන් ඔබගේ ජීවිතේ පරාජිත වෙන්න යනවා. සාතන්ට කිසිම ඉඩක් නැහැ ඔබගේ ජීවිතේ. සාතන්ට කිසිම ඉඩක් නැහැ ඔබගේ ජීවිතේ රජකම් කරන්නට. සාතන්ට කිසිම ඉඩක් නැහැ ඔබ ආපහු වහල්කමට ගෙනියන්නට. සාතන්ට කිසිම අයිතියක් නැහැ ඔබ වහල්කමට ගෙනියන්නට. ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක්. ඔබ යේසුස් වහන්සේගේ දරුවෙක්. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එපමණ දෙනාට උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ ඔබට බලය දුන්නා. ඔබට දැන් අබ්බා පියාණනි කියලා කතා කරන්න උන්වහන්සේ බලය දී තිබෙනවා. අබ්බා පියාණනි කියලා කතා කරනකොට ස්වර්ග රාජ්‍යයම ඔබ වෙනුවෙන් විවෘත වෙන්න යනවා. ඒ ලූක් 12 වෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේට සේවය කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යයම දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා කියලා. මතෙව් 6:33 කියනවා පළමු කොට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද රාජ්‍යද සොයන්ට එවිට සියල්ලම උන්වහන්සේ ඔබට දෙන්න යනවා කියලා. පළමු කොට තෝරගන්න දෙවියන් වහන්සේට සේවය කරන්නට. පළමු කොට උන්වහන්සේට සේවය කරන්නේ කොහොමද? ස්තුතිවන්ත හදවතක් ඇති කරගන්නට. මිනිසෙක් දැක්කහම අනුකම්පාව ඇති කරගන්නට. මිනිසෙක් දැක්කහම උදව් කරන්නට. මිනිසෙක් දැක්කම යහපත කරන්නට. මගේ බයිබලයේ කියනවා යේසුස් වහන්සේටද සේවය කරන්න ඕනේ. මේ කුඩා කෙනාගෙන් එක්කෙනෙකුට හරි ඇල්වතුර කෝප්පයක් දුන්නා නම් ඔබ යේසුස් වහන්සේටයි කෙරුවේ කියලා. ඇල්වතුර කෝප්පයක් දුන්නා නම් යේසුස් වහන්සේටයි කෙරුවේ කියලා කියනවා. මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ ඒ ටැලන්ට් ගැන අපි ඉගෙන ගත්තා. ඔබ සුළු දේ ගැන විශ්වාස කළොත් මහත් දේ ගැන අධිපතිකම් කරට යනවා. කන්‍යාවන් 10 දෙනාගේ උපමාවෙන් අපිට මං කියා දුන්නේ නැහැ. නමුත් දැන් සුද්ධාත්මයන් වහන්සේ මතක් කරනවා. තෙල් ඇතුව ඔබගේ ජීවිතයේ සිටින්න අවශ්‍යයි. මනමාලයාගේ පෙරමගට අපි මේ යන ගමන් ඉන්නේ දැන්. මනමාලයාගේ පෙරමගට ගමන් කරමින් සිටින්නේ මේ අවස්ථාවේදී අපි. මනමාලයා හදිස්සියෙම ඒ ප්‍රමාද වීම නිසා අපි නවතිනවා. නමුත් ඒ කන්‍යාවන් 5 දෙනෙක් තුල තෙල් තිබුණා. ඒ තෙල් තිබිච්ච නිසා ඒ ස්වර්ග රාජ්‍යයට මනමාලයාගේ පෙරමගට යන්න පුළුවන් වුණා. තෙල් ඇතුව අපි ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබ මගේ සෙනෙහවන්තය අද පසුතැවිලි වෙන්න. ඔබ පසුතැවිලි වෙලා විනාඩියකට ඔබගේ අසුනෙන් ඔබට පුළුවන් නම් ඉදිරියට එන්න. වැරදි කාටවත් කියන්න ඕනේ නැහැ. මේ ආලේපය තියෙන අවස්ථාවේදී මේ ආලේපේ ගලාගෙන යනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ ගලාගෙන යනවා මේ ස්ථානේ. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඇවිලෙනවා මේ ස්ථානේ. ඔබ වද සේවයට කැප කරන්නට යනවා උන්වහන්සේ. සේවයට උන්වහන්සේ බාර ගන්නට යනවා ඔබ වද. ඔබ යහපත් ක්‍රිතුණුවෙක් වෙන්න යනවා. ඔබගේ යහපත් ක්‍රියා මිනිස්සු දකින්න යනවා. ඔබගේ ගුණාත්මක භාවයේ මිනිස්සු දකින්න යනවා. ඔබගේ තියෙන ඒ ක්‍රිස්තුස් වහන්සේගේ බීජය මිනිස්සු දකින්න යනවා. ක්‍රිස්තුස් වහන්සේව ඔබ තුලින් දකින්න යනවා. අද ඔබ පසුතැවිලි වෙලා උන්වහන්සේගේ අභිමුඛයට එන්න. පසුතැවිලි වෙලන්ට ප්‍රශංසාව නැමැති වස්ත්‍රය උන්වහන්සේ ඔබට පළඳන්ට යනවා. ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය උන්වහන්සේ ඔබට දෙන්න යනවා. ගැලවීමේ වස්ත්‍රය දෙන්න යනවා. ඒ ඊට අනර්ගයේ මුද්‍රාව දෙන්න යනවා ඔබට උන්වහන්සේ. සමාදානයේ වහන්න ඔබට දෙන්න යනවා. හාලෙලූයා. යම් කෙනෙකුට ඒ යාඥාවක් අවශ්‍යයි නම් ඔබ කරුණාකර ඉදිරියට පැමිණෙන්න. මම ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. මගේ පාලක මණ්ඩලයේ ඉන්නවා. ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. එක දෙයයි තේරුම් ගන්න ඕනේ. මට යේසුස් වහන්සේගේ දරුවෙක් වෙන්න ඕනේ.
මට යේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙන්න ඕනේ. මට ප්‍රශ්න තියෙනවා කමක් නැහැ. නමුත් මට ඕනේ සේවය කරන්න. මට ක්‍රිස්තියානි කාර්යයක් හැටියට මේ පෘථිවියේ ජීවත් වෙන්න ඕනේ. මට යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන්න ඕනේ. දාසයෙකුගේ ස්වරූපයෙන් මට සේවය කරන්න ඕනේ. මමත්වයේ අත්හරින්න යනවා මම යේසුස් වහන්සේගේ කැමැත්ත කරන්න යනවා ඊට පස්සේ. හාලෙලූයා. 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 තව ඉන්නවා සේවයට කැප වෙන්න. සේවයට කැප වෙන්න බය වෙන්න එපා. ඔබ උදවාගත්ත ඔබ වෙනුවෙන් කුරුසපත් වෙච්ච ඔබ වෙනුවෙන් මරණයටපත් වෙච්ච යේසුස් වහන්සේටයි සේවය කරන්න අපි මේ කැප වෙන්න යන්නේ. ඔබ වර්ධනට නෙමෙයි පත් කරන්න යන්නේ. දිවිතිය කතා 28 කියනවා සතුරා එක්මගකින් එන්න යන ඔබගේ ජීවිතයට ඔබ හරි දේ කරනකොට යහපත් දේ තෝරගත්තාම සතුරා සත්මගකින් දුවන්ට යනවා කියලා කියනවා. ඔබ අද ඉඳලා වල්ගේ නොවේ මගේ සෙනෙහවන්තය. ඔබ හිස වෙන්න යනවා. ඔබ වල්ගේ නොවේ ඔබ හිස වෙන්න යනවා. විශේෂයෙන් අද පිරිමි දරුවන්ට කතා කරනවා. විශේෂයෙන් පිරිමි දරුවන්ට කතා කරනවා. ඔබ අද පොළොවේ ලුණු හැටියට ස්වාමින් වහන්සේ පරිවර්තනය කරන්නට යනවා. ඔබව කන්දක් මුදුනේ තනවපු නිවසක් කරන්නට යනවා. මොන කුණාටු ආවත් මොන බාධා ආවත් ඔබ නොසෙල්වි දෙවියන් වහන්සේට සේවය කරන්නට ඔබට ශක්තිය දෙන්න යනවා මේ අද දවසේදී ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේගේ බලවත් හස්තය මේ දරුවා වෙත තබන්නට යනවා. තව ඉන්නවා මම දන්නවා. ඔබ ලැජ්ජ නොවි. ඔබ එන්න ඉදිරියට. ඔබගේ පළමුවන පියවර තබන්න මේ පුතාගේ ඇදහිල්ල මේ පුතාව නිදහස් කරන්නට යනවා. මේ පුතාගේ ඇදහිල්ල මේ පුතාව සුව කරන්නට යනවා. මේ පුතාගේ ඇදහිල්ල ස්වාමින් වහන්සේ අද ආශිර්වාද කරන්නට යනවා. මේ පුතාගේ ඇදහිල්ල ස්වාමින් වහන්සේ අද ආශිර්වාද කරන්නට යනවා. මේ පුතා කරන කොටගෙන මේ මුළු ගෘහයම ගැලවීම ලබන්නට යනවා. මේ පුතා දකින සෙනග අද ආශිර්වාද ලබන්නට යනවා. ඒ පාවුලතුමාගේ ලේන්සුව අරන් ගියා. පේදුරුතුමාගේ හෙවණැල්ල වැටෙනකොට මිනිස්සු සුවය ලැබුවා. ඒ වගේ ආලේපයක් අද මේ ස්ථානයේ තියෙනවා. මලවුන් නැගිටවන්න බලය දුන්නා. කෝ අද අපි ඒ ආධිපත්‍යය පාවිච්චි කරන්නේ නැහැ. ඒ ආධිපත්‍යය මේ සභාවට ස්වාමින් වහන්සේ නිදහස් කරලා ඉවරයි. කොරුන්ට නැගිටවන්න පුළුවන් බලය දීලා ඉවරයි ස්වාමින් වහන්සේ. අපි බලයෙන් සරසනතුරු මේ අභිමුඛයේ නැවතී සිටින්න අවශ්‍යයි. හාලෙලූයා. හාලෙලූයා. මගේ පාලක මණ්ඩලය කරුණාකරලා එන්න. පාලක මණ්ඩලය එන්න. පාලකවරු කරුණාකරලා පැමිණෙන ඉදිරියට. ඇවිල්ලා මේ පුතා වෙනුවෙන් යාඥා කරන්න. මම දන්නවා තව දරුවෝ ඉන්නවා. ඔබ වර්ධනපත් කරන්න නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ආශිර්වාද කරන්න කතා කරන්නේ. මම නෙමෙයි කතා කරන්නේ. දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. පුතා එන්න ඉදිරියට. ඔබ එන්න ඉදිරියට. හාලෙලූයා. එන්න. ඔබ යාඥා කරන්න. යාඥා කරන්න මේ පුතාට. තුන් දෙනාම එකතු වෙලා යාඥා කරන්න. බලයෙන් සරසන්න කියලා යාඥා කරන්න. මේ දරුවට කියන්න බලයෙන් සරසන්න කියලා යාඥා කරන්න. ඒ ධර්මිෂ්ඨ ක්‍රියා කරන්න මේ දරුවගේ ඇස් පහදවන්න කියන්න. මේ ධර්මිෂ්ඨ ක්‍රියා කරන්න ස්වාමින් වහන්සේ අද ආශිර්වාද කරන්න යන මේ දරුවව පුදුම දේ කරන්න යනවා. මේ වගේ යටහත් සිත් ඇත්තන් සමග ස්වාමින් වහන්සේ වාසය කරන්න යනවා කියලා කියනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ යටහත් සිත් ඇත්තන් සමග වාසය කරන්න යනවා. යටහත් සිත් ඇත්තන් සමග එකට ක්‍රියා කරන්න යනවා. මේ ධර්මිෂ්ඨ සේවකයාට ස්වාමින් වහන්සේගේ කන් නමන්ට යනවා. මේ ධර්මිෂ්ඨ සේවකයාගේ වෙතට ඇස් යොමු කරන්න යනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. Hallelujah. Hallelujah. Thank you, Jesus. Hallelujah. 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 Ada swarga rajye preet වෙන්න යනවා. Hallelujah. 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 Hallelujah.
ඔස්ව කරන්නට යනවා. මගේ පාලක මණ්ඩලයේ ඉන්න මේ ස්ථානයේ ඒ දෙවියන් වහන්සේගේ ඒ සමාදානයේ සුභාරංචිය ප්‍රකාශ කරන අය දේව වචනය බෙදා ගන්න අය කරුණා කරලා එන්න. අත තියන්න අපිට විනාඩි 10ක් අපි අරගමු. විනාඩි 5ක් අපි අරගමු. ඔබගේ ඕනම රෝගයක් තියෙනවා නම් එන්න මේ ඉදිරියට. මේ අභිමුඛය ඔබ සම්පූර්ණත්වයට ස්වාමින් වහන්සේ ගෙනියන්නට යනවා. ඔබගේ හිසේ අමාරු වෙන්න පුළුවන්, කොන්දේ අමාරු වෙන්න පුළුවන්, වීසා ප්‍රශ්න වෙන්න පුළුවන්, මොනවා වුණත් කමක් නැහැ. ඔබගේ ප්‍රශ්නේ කියන්න යන්න එපා මේ සේවකයන්ට. මතක තියාගන්න, හිටවන්නේ එක්කෙනෙක්, වතුර දාන්නේ එක්කෙනෙක්, වර්ධනය දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේට කාරණේ බාර දෙන්න මේ ආලේපලත් සේවක කණ්ඩායම ඔබට අත තියන්න යනවා. ඉක්මනට එන්න ඔබගේ පියවර තබන්න. ඔබ අද සුවය ලබන්න යනවා, නිට්ටාවටම සුවය ලබන්න යනවා. ඇදහිල්ලෙන් එන්න. මම නිට්ටාවටම සුවය ලබන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියමි. මම නිට්ටාවටම සුව වෙන්න යනවා කියලා ඇදහිල්ලෙන් එන්න ඔබගේ. ඒ ඇදහිල්ල පාවිච්චි කරන්න. අත තියලා යවන්න. අත තියලා යවන්න. යාඥා කරන්න. කෝක සේවක කණ්ඩායම එන්න. යාඥා කරන අය එන්න. සුභාරංචි ප්‍රකාශ කරන සේවකයන් එන්න කරුණා කළා. හාලෙලූයා. ඕ හාලෙලූයා. හාලෙලූයා. ඉක්මනට යාඥා කරන්න. හාලෙලූයා. හාලෙලූයා. මම දැක්ක සිතත් එහෙම ඉන්නවා. කෝ ගියන්. හාලෙලූයා. 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 අත තියලා යවන්න. අත තියලා යවන්න. අත තියලා යවන්න. සභාව අහගන්න දැන්. ඔබ හොඳට අහගන්න මේක. ඔබ ඒ මාක් 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්ති හැටියට යේසුස් වහන්සේ මිනිස්සයා දැක්කහම අනුකම්පා කෙරුවා. ඒ යොහන් 13 2 වෙනි වගන්ති හැටියට මිනිස්සුන්ට අන්තිමේ දක්වා උන්වහන්සේ ප්‍රේම කෙරුවා කියලා කියනවා. ඔබ තුලත් ඒ ප්‍රේමය ක්‍රියා කරනවා. ඔබ තුලත් ඒ අනුකම්පාව ක්‍රියා කරනවා. ඔබ
යම් කෙනෙක් වෙනුවෙන් බරක් අරගෙන යාඥා කෙරුවා නම් මේ සතිය ඇතුළත මේ ස්ථානයට ඔබ පැමිණෙන්න ඔබගේ යාඥාවට අදම පිළිතුරු ලැබෙන්න යනවා. මේ මොහොතේ ඔබට පිළිතුරු ලැබෙන්න යනවා. මේ මොහොතේ ඔබට පිළිතුරු ලැබෙන්න යනවා. මං ඔබ වෙනුවෙන් අත තියන්න යනවා. මේ සේවක කණ්ඩායම අත තියන්න යනවා. ඊළඟ සුමානේ ඇවිල්ලා ඔබගේ ජ්‍යෙෂ්ඨ පාලකතුමා සමග ඇවිල්ලා සාක්ෂි බෙදා ගන්න. යාඥා කරන අත තියලා යවන්න. මේ ආලේපය හොඳටම ඇති. මේ ආලේපයට පුළුවන් වියගස් කඩන්න. ආමෙන්. මේ ආලේපයට පුළුවන් හැම වියගහක්ම කඩන්න. අත තියලා යවන්න. යාඥාවට පිළිතුරු දීපු නිසා ස්තුතියි කියලා යවන්න. යාඥාවට පිළිතුරු දීපු නිසා ස්තුතියි කියලා යවන්න. මේ අයගේ ඇදහිල්ල සෑහෙන්න යනවා. මේ අයගේ ඇදහිල්ලට විපාක ලැබෙන්න යනවා. මේ අයගේ ඇදහිල්ලට විපාක ලැබෙන්න යනවා. හලෙලූයා. 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 ඕ ස්තුතියි. හලෙලූයා. හලෙලූයා. යාඥා ඉල්ලීම් ලැබිලා තියෙනවද අපිට? යාඥා ඉල්ලීම් ලැබිලා තියෙනවද? මන් දන්නවා ආරක්ෂා බලාපොරොත්තුෙන් ඉන්නවා. වීසා බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. පාස්ටර්. වීසා බලාපොරොත්තුෙන් ඉන්න අය යනවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කනගාටු වෙන අය ඉන්නවා. තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් කනගාටු වෙන අය ඉන්නවා. ඔය හැම කෙනෙකුගේම ඒ බර ස්වාමින් වහන්සේ අද නිදහස් කරන්නට යනවා. ඒ වියගහ කැඩෙන්න යනවා මේ සන්ධ්‍යාවේදී. ඒට හේතුව මං විශ්වාස කරනවා ඔබට සුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇහුණා කියලා. දෙවියන් වහන්සේගේ හඬ ඇහුණා. අකීකරු කමේ අපේ ක්‍රියාවල් අපි අහකදාලා ඉවරයි දැන්. අපි යේසුස් වහන්සේගේ දරුවෙක්. හලෙලූයා. අන්ධකාරයේ හැම බලයක්ම කැඩෙන්න යනවා මේ මොහොතේ. හැම අශුද්ධාත්මයක්ම දුර වෙන්න යනවා මේ මොහොතේ. ඒ යාඥා ඉල්ලීම් ඒ ලියපු අය ඔබගේ ඇදහිල්ල පෙන්වන්න අත ඔසවලා ඔබගේ යාඥා ඉල්ලීම් ඒ පොදුවේ ඒ කවුරු හරි පාස්ටර් කෙනෙක් යාඥා කරන්න පොදුවේ යාඥා කරන්න ඒ යාඥා ඉල්ලීම් වලට ඔබගේ අත්එසවීම සෑහෙන්න යනවා ස්වාමින් වහන්සේට. ඔබ ලියන්න කලින් ඔබ සිතන්න කලින් ස්වාමින් වහන්සේ දකින්න දෙවියන් වහන්සේ ඔබට අද ආශිර්වාද කරන්න යනවා යාඥා කරන්න. හලෙලූයා. හලෙලූයා. කී දෙනෙක් විශ්වාස කරනවද අශුද්ධාත්ම දුවන්ට යනවා කියලා? මම විශ්වාස කරනවා පුද්ගලිකවම. මට දෙවියන් වහන්සේ දීපු ආධිපත්‍ය මාව දකින්නකොට මේ අශුද්ධාත්ම දුවන්ට යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ අන්ධකාර බලවේගයට තවත් මේ ශරීරේ ක්‍රියා කරන්නට එක තප්පරයක්වත් ඉඩ තියන්නේ නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන්. ලේවල බලය නිසා මේ මොහොතේ දුර්වයන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේ අල්ලන්න එපා කවුරක්වත්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේ මට දීලා තියෙන ආධිපත්‍ය කරන කොටගෙන අශුද්ධාත්ම දුරු කරන්න දී තියෙන බලය කරන කොට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. දුර්වයන් මේ ශරීරයෙන්. තවත් මේ ශරීරයට ඉඩක් නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන්. 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 යේසුස් වහන්සේගේ ලේවල බලය නිසා ලේවලින් පුච්චනවා. 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 යේසුනි ඔබ වහන්සේට ස්තුතියි. මේ අභිමුඛය තමයි ස්වාමිනී දරුවන්ගේ ප්‍රීති සම්පූර්ණ වෙන්නේ. මේ අභිමුඛය තමයි ස්වාමිනී ඔබ වහන්සේගේ බලය ක්‍රියා කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරපු නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී මේ දරුවව බඳවා සිටි හැම දුර්වලකම ආත්මයකින්ම ඔබ වහන්සේ නිදහස් කරපු නිසා ස්තුතියි. ඔබ වහන්සේ සාතන්ගේ හැම ක්‍රියාවක්ම නිශ්ශබ්ද කරපු නිසා ස්තුතියි. ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේදී ඔබ වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ මේ ප්‍රේමය මේ දරුවන්ගේ හදවතට ඔබ වහන්සේ වගුරුවනවා කියලා. ඔබ වහන්සේගේ ප්‍රේමය දැන් වගුරුවපු නිසා ස්තුතියි. නිදහස් කරපු නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ආමෙන්. හalleluya. හalleluya. සමාදානෙන් යන්න. හalleluya. හalleluya. යාඥා කරන්න. සුචි වේවා. හalleluya. අපි සියලු දෙනාම දෙවියන් වහන්සේට
පියාණන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ යාඥා ඉල්ලීම් සියල්ලක්ම බාර කරමු. අපට මාසේ ප්‍රේම කරන සර්බලධාරී දෙවියන් වහන්සේට ස්තුති කරනවා වහන්සේ මේ සෑම යාඥා ඉල්ලීමකට පිළිතුරු දෙන්න නිසා. ස්වාමීනි ආද පාස්තුචාර තුලින් කතා කළා වගේ ස්වාමීනි දෙවියන්ගේ ප්‍රේමය ඔබ වහන්සේගේ දානුකම්පාව මේ දරුවන්ට දුන්න නිසා ස්තුති කරනවා. එදා ස්වාමීනි වහන්සේ කල්වරියේදී ස්වාමීනි ඒ සොරුන් දෙදෙනෙක් මැද ඉද්දී එක සොරෙක් කිව්වා ඔබ වහන්සේ දෙවියන් වහන්සේ නම් පෙන්වන්න කියලා. නමුත් අනිත් සොරා කිව්වේ ස්වාමීනි අපි නොදැන කරන වරදට සමා දෙන්න කියලා. ඒ මොහොතේම ස්වාමීනි ඒ දරුවට ස්වර්ගය විවර වුණා. ඒ වගේ අපි යටහත් වෙන මොහොතේ අපි හිස් වෙන මොහොතේ ස්වාමීනි දුක් මනස්තාප වෙන මොහොතේ ස්වාමීනි මේ සෑම යාඥා ඉල්ලීමකටම ස්වර්ගීය දොර විවර කරපු නිසා ස්තුති කරනවා. විශේෂයෙන් හෙට දවසේ ඒ ලෙවල් විභාගයට පෙනී සිටින සෑම දරුවෙක්ම අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඒ දරුවන්ට දිව්‍යමය ප්‍රඥාව දීලා ස්වාමීනි A+, අතිවිශිෂ්ට සම්මානයෙන් ඔවුන් පාස් කරපු නිසා ස්තුති කරනවා. ස්වාමීනි පෞල් ප්‍රශ්න, ඉඩකඩම් වල ප්‍රශ්න, වීසා ප්‍රශ්න, රැකිරක්ෂා ප්‍රශ්න, සැපීම, ඒ වගේම සුවය, සමාදානය, සෞභාග්‍ය හොයන සෑම දෙනෙකුටම ස්වාමීනි මේ මොහොතේ ඔබ වහන්සේ ස්පර්ශ කළා අත ගස්සලා ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ දිව්‍යමය සැපීම, සුවය, සමාදානය, ආශිර්වාදය මේ සෑම යාඥා ඉල්ලීමකටම ලබා දුන්න නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේ මතේ පොතේ කිව්වා පරිදි ස්වාමීනි නුඹලා යාඥා කොට ඉල්ලපු දේ ලැබුණේ යයි අදහන්න කිව්වා. විශ්වාසයෙන් අදහිල්ලෙන් ලබා ගන්න. ඔබ සමට මේ යාඥා සියල්ලටම පිළිතුරු ලැබුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. ඒ වගේම අපි යාඥා කරමු පාස්ටර් තුෂාර් වෙනුවෙන්, සිස්ටර් වෙනුවෙන්, ඒ දුව වෙනුවෙන්, ඒ වගේම සිස්ටර් ඩෝන් වෙනුවෙන් විශේෂයෙන් අපි යාඥාවේ තබමු. ස්වාමීන් වහන්සේගේ කල්වරි ලේබල බලයෙන් හාස්කම් නිදහස් කරලා සෑම ආශිර්වාදයක්ම අමිල නිර්මල සුවය ඒ පවුල් වලට දාන කරපු නිසා ස්තුති කරනවා. නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ස්තුති. හාලෙලූයා. කරුණාකර විනාඩියකට බබිමුගේ වාඩි වෙන්න. ඔබ දන්නවා අපේ ජ්‍යෙෂ්ඨ පාලකතුමාගේ භාර්යාව ඔබගේ මගේ ආත්මික මව ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. නමුත් thank you. දැන් ඈ සුවය ලබා තිබෙනවා. දෙවියන් වහන්සේට අපි හොඳ අත්පොසන්නාදයක් දෙමු. විශේෂයෙන් අපි දෙවියන් වහන්සේට ගෞරවය මහිමේ ප්‍රශංසාව දෙවියන් වහන්සේට දෙනවා. මේ වගේ හොඳ ප්‍රඥාවක් තියෙන වෛද්‍යවරු ස්වාමින් වහන්සේ මේ පෘථුවියට එවපු නිසා. ආමෙන්. ඉතින් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා. පාලකතුමාට එන්න බැරුගේ මේ ස්ථානයේට ඒ භාර්යාව ළඟ ඉන්න ඕන නිසා, යාව තනි කරන්න හොඳ නැති නිසා, ඉතින් කිසි කෙනෙක් කනගාටු වෙන්න එපා. ප්‍රීති වෙන්න. මං කියනවා පිලිප්පි 4:4 හැරිට ප්‍රීති වෙයල්ලා නැවතත් ප්‍රීති වෙයල්ලා දෙවියන් වහන්සේ සිස්ටර් ඩෝන්ට දීපු සුවය නිසා. ආමෙන්. හalleluya. හොඳින් ඉන්නවා. මං හිතනවා දන්නේ නැහැ මට සිකුරාදා වෙයි එන්න මේ යාට පුළුවන් වේද කියන. නමුත් එයා හොඳින් ඉන්නවා. කවුරුවත් බලන්න ගියේ නැහැ. ඒට හේතුව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා තියෙනවා වැඩි එයාට ගැවසෙන්න හොඳ නැහැ. එයා අවට ඒට හේතුව විස බීජයන් ඉඳ තියෙන නිසා කියලා. ඒ නිසා කවුරුවත් කනගාටු වෙන්න එපා. මේ ඔබට යන්න බැරි වෙච්ච එක ගැන. එයා ගෙදර ආපුවාම තෑගි භෝග අරගෙන ගෙදර යන්න. එයාට ඔබ ආදරේද? ආදරේ කියන ආමෙන් කියන්න බලන්න. එහෙනම් දාන්න නිවේදනය. එයාට ආදරේ යා මහන්සි වෙනවා බලන්න ලෙඩත් වෙනවා මහන්සිත් වෙනවා. ඔය තියෙන්නේ. කොත්තු රොටි තියෙනවාද? කොත්තු රොටි තියෙනවා, එළවලු රොටි තියෙනවා. ඔබ ආදරේ කියලා කිව්වා එකක්වත් ගෙදර ගෙනියන්න බෑ. මොකද මට රස්සාවක් නැති නිසා මම ඔවා ඉතුරු වෙනව ගන්නෑ. පාස්ටර් නෙවිල් ගෙදර යන්න ඕන නිසා ඔක්කොම ඒ වාරම් කාට කාටද දෙනවා. ඒ නිසා අද ඔබ ඔක්කොම අරන් යන්න ඕන ගෙදර. ගිය සුමානේ එකක් ගත්තා නම් මේ සුමානේ මොකද කරන්න ඕනේ? දෙකක් ගන්න. එකක් ඔබගේ අසල්වැසි දුප්පතාට දීගෙන යන්න. සිස්ටර්වන්ට ඔබ ආදරේ කියලා මම දන්නවා හොඳ බත් තියෙනවා. අරගෙන අද ප්‍රීති වෙන්න. තව මොනවද තියෙන නිවේදන? සිකුරාදා සාමාන්‍ය විදියටම සේවය තියෙනවා. කරුණා කරලා පෞද්ගලික මගෙන් අවවාදයක් ඔබට පාලකතුමා කියන්නේ නැහැ. ස්ලයිඩ්ස් වල දාන්නේ නැහැ. සිකුරාදා දවසේදී විනීතව හැසිරෙමු අපි. හලෝ ආමෙන්. ඇයි දන්නවද? ඔය ඔබට ආදරය කරන කෙනා ෆෝන් කරනකොට හරි කරදරයක් සභාවට. ඔය පෙම්වතාට පෙම්වතියට භාර්යාවට ස්වාමිපුරුෂයාට කියන පෑ දෙකක් ඉවසලා ඉන්න කියලා.
ටක් ගාලා ස්විච් එක ඔෆ් කරලා තියන්නේ පැය දෙකේ. නිවේදනය වෙලාවේ කචකුචු ගන්න එපා මේ වැස්සට දෙමිච්ච කුරුල්ලෝ වගේ. අපි සභාව මේක මුළු ලෝකයේ රටවල් 200 ගානක ව්‍යාප්ත වෙලා තියෙන සභාවක්. ආමෙන්. ඒ නිසා කරුණා කරලා ඒ අවවාදය පිළිගන්න, පිළි අරගෙන අපගේ යහපත් ක්‍රියා අපි පෙන්වමු. ඊට පස්සේ අඥානයෙන් අපිට නිශ්ශබ්ද කරන්න පුළුවන්. ඔබයි මායි යේසුස් වහන්සේගේ දරුවෝ. ආමෙන්. තව මොනවා හරි තියනවද පුතා නිවේදනව? හරි කරුණා කරලා අපි අසුලෝනේ නැගිටිමු. අපි සිස්ටරෝන් වෙනුවෙන් යාඥා කරුවද? සිස්ටරෝන් වෙනුවෙන් යාඥා කරුවානේ. හාලෙලූයා. 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 පාස්ටර් නෙවිල්ව සන්තෝෂර කරන්න ඕන නම් බයිලක් කියන්න. එකක් කෝරස් එක විතරක් කියන්න. වෙලාව හරිලු. හාලෙලූයා. ජේසුස් ඔබ වහන්සේට ස්තුතියි මේ සන්ධ්‍යාව නිසා. මේ සන්ධ්‍යාවේ ඔබ වහන්සේ මට දීපු ප්‍රඥාව ස්වාමීන් වහන්සේ මේ දරුවන්ට මම නිදහස් කරුවා. ඔබ වහන්සේ මට දුන්නා වූ වචනය මම නිදහස් කරුවා සභාවට. සභාව ස්වාමීන් වහන්සේ ආශිර්වාද ලැබුවා යයි මම විශ්වාස කරනවා. සභාවට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රේම කරන නිසා මේ වචනේ එව්වා කියලා මම විශ්වාස කරනවා. මේ වචනේ සමගින් ස්වාමීන් වහන්සේ මේ දරුවන්ට ගෙදර යන්න ඔබ වහන්සේගේ ඒ කරුණාව දෙන්න කියලා යාඥා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් අපගේ පිය වූ දේව පියාණන් වහන්සේගේ ප්‍රේමයද, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයද, ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලද මඟ පෙන්වීමද, නැවත යේසුස් වහන්සේගේ මැද භවණේ සිට පැමිණ අප සියලු දෙනාම උන්වහන්සේ සමග රැගෙන යන තාක්කල් අප අතරද අප ආවටද අප තුලද සදාකාලයෙන් සදාකාලටම වේවා. ආමෙන් ආමෙන් ආමෙන්. සමාදානයේ දෙවියන් වහන්සේම ඔබ සමග යනසේක්වා. ඔබ සැමට ජේසු පීඨයි.